බලන්න ලිපිඩ තියෙන ආහාර මොනවද කියලා මේක දීලා තියෙන්නේ. බටර් තියෙනවා, රටකජු තියෙනවා, පොල් තෙල් තියෙනවා. මේ ක්‍රීම් එකක් වගේ තියෙන්නේ ඒ පොල් තෙල්ම තමයි මේ වෙනස තියෙන්නේ. ඒක අර සීතලට මිදිලා තියෙන්නේ. කොකනට් බටර් කියලා සමහර රටවල් පාවිච්චි කරනවා. ඒ කියන්නේ ඒ රටවල් සීතලින්ද මේ තෙල් කියන එක මිදෙනවා. මිදුණාට පස්සේ අර අපි බටර් ගන්නවා වගේ මේ පාන් වල ගාලා එහෙම කරනවා. බලමු ලිපිඩ ගැන මොනවද කතා කරන්න තියෙන්නේ කියලා. ලිපිඩ ගැන කතා කරද්දි මේකදී අපිට කතා කරන්න තියෙනවා තෙල් මේද. තෙල් සහ මේද. වචන කලින් අහලා තියෙනවනේ. අපි තෙල් කියන්නේ කාබන උෂ්ණත්වයේදී ද්‍රව විදිහට කියන ඒවාට අපි කියනවා තෙල් කියලා. එතකොට මේදේ කියන්නේ කාබන උෂ්ණත්වයේ ඝන විදිහට කියන ඒවාට තමයි අපි මේදේ කියලා කියන්නේ. ඊට පස්සේ ලිපිඩ හැදිලා තියෙන්නේ මොනවයින්ද? දැන් අපි කිව්වා කාබෝහයිඩ්‍රේට් හැදිලා තියෙන්නේ කාබන්, හයිඩ්‍රජන්, ඔක්සිජන් වලින් කියලා. එතකොට ලිපිඩ හැදිලා තියෙන්නේ කාබන්, හයිඩ්‍රජන්, ඔක්සිජන් කියන මූල ද්‍රව්‍ය වලින්ම තමයි ලිපිඩත් හැදිලා තියෙන්නේ. හැබැයි කාබෝහයිඩ්‍රේට් වලට සාපේක්ෂව ලිපිඩ වල තියෙන ඔක්සිජන් ප්‍රමාණය අඩුයි. මතකනේ? මොනසක රැඩයක් ගත්තොත් 6යි H12යි O6යි. මේක දැන් ඔක්සිජන් මෙයාගේ 6ක් තියෙනවනේ. ලිපිඩ වල ගත්තාම මේවා 6 12 නෙමෙයි මේ තියෙන ප්‍රමාණයට වඩා ඔක්සිජන් කොහොමද ප්‍රමාණය ලිපිඩ වල අඩුයි. දැන් ලිපිඩ පොල් තෙල් එහෙම ජලයේ දිය වෙනවද? නෑනේ. බටර් එහෙම දියනවද? නෑනේ. එතකොට මේවා ජලයේ දිය වෙන්නේ නෑ. හැබැයි මේවා කාබනික ද්‍රාවණ වල දිය වෙනවා. කාබනික ද්‍රාවණ කියන්නේ මේ ද්‍රාවණ කියන්නේ ඔය පෙට්‍රල් වගේ දිය කරන්න පුළුවන් මේ සමාන ලිපිඩ ජාති. නෝට් එක ලියාගෙන යන්න. පොඩි කොටසක් තියෙන්නේ. ලියන්න පටන් ගමුද? ප්‍රධාන මාතෘකාව දාන්න ලිපිඩ කියලා. ලිපිඩ. හරි. පළවෙනි වාක්‍ය ලියාගන්න. පළවෙනි වාක්‍ය තෙල් හා මේද මෙම කාණ්ඩයට අයත් වේ. 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 ඊළඟ එක අපි දන්නේ මේ කාමර උෂ්ණත්වයේදී ඝන ලෙස පවතින විට කියලා පොඩි එකක් ගහලා ලියාගන්න මේද. කාමර උෂ්ණත්වයේදී ඝන පොඩි ඉරි කැල්ලක් මේද. ද්‍රව කියලා පොඩි ඉරි කැල්ලක් ගහලා තෙල්. කාමර උෂ්ණත්වයේදී ඝන ඊතලයක් මේද. ද්‍රව ඊතලයක් තෙල්. ලියාගත්තද? කාමර උෂ්ණත්වයේදී ඝන ඊතලයක් මේද. ද්‍රව පොඩි ඊතලයක් තෙල්. ඊළඟ එක. කාබෝහයිඩ්‍රේට් වල මෙන්ම මේදෙහිද අන්තර්ගතව ඇත්තේ කාබෝහයිඩ්‍රේට් වල මෙන්ම මේදෙහිද අන්තර්ගතව ඇත්තේ කාබෝහයිඩ්‍රේට් වල මෙන්ම මේදෙහිද අන්තර්ගතව ඇත්තේ කියලා ලියලා ඔය නෝට් එකේ විදිහට පහත් ලියාගන්න කාබන් හයිඩ්‍රජන් හා ඔක්සිජන් කෙටියෙන් ලියාගන්න CHO කියලා ලියාගන්න මතක තියාගන්න ඕනේ නෝට් එක කොහොමද ඔයාලට මේ දාන්න PDF එකක් CHO ඊළඟ එක කාබෝහයිඩ්‍රේට් වලට සාපේක්ෂව ලිපිඩ වල ඇති ඔක්සිජන් ප්‍රමාණය අඩුය. කාබෝහයිඩ්‍රේට් වලට සාපේක්ෂව ලිපිඩ වල ඇති ඔක්සිජන් ප්‍රමාණය අඩුය. කාබෝහයිඩ්‍රේට් වලට සාපේක්ෂව ලිපිඩ වල ඇති ඔක්සිජන් ප්‍රමාණය අඩුය. මම කියනවා වේගය වැඩි නැහැ නේද? ලියා ගන්න පුළුවන් නේ? වේගය වැඩිද?
ලියා ගන්න පුළුවන්. හරි. වේගය වැඩි කියලාද කිව්වේ? හරි මම කියන්න. අන්තිමටම කිව්වේ කාබෝහයිඩ්‍රේට් වලට සාපේක්ෂව ලිපිඩ වල ඇති ඔක්සිජන් ප්‍රමාණය අඩුය. ඊළඟට ජලය ඇතුළු ද්‍රවීය ද්‍රාවකවල දිය නොවේ. 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 ඊළඟ එක නමුත් කාබනික ද්‍රාවකවල දිය වේ. නමුත් කාබනික ද්‍රාවකවල දිය වේ. නමුත් කාබනික ද්‍රාවකවල දිය වේ. ඊළඟට ලිපිඩ හැදිලා තියෙන්නේ බෝඩ් එක බලා ගන්න. ලිපිඩ හැදිලා තියෙන්නේ ග්ලිසරෝල් එක්ක මේද අම්ල එකතු වෙලා. මේද අම්ල කියන ඒවත් එක්ක මේද අම්ල එක්ක ග්ලිසරෝල් එකතු වෙලා හැදෙනවා ලිපිඩ ධන ජලය. තේරුණාද? මේද අම්ලයි ග්ලිසරෝල් එකතු වෙලා ලිපිඩ එක ජලය හැදෙනවා. එතකොට ඔයාලා කියුවාම ලිපිඩ හැදලා තියෙන්නේ මොනවද කියලා. මේද අම්ල එක ග්ලිසරෝල්. ග්ලිසරෝල් කියන්නේ ඇල්කොහොල් జాතියක්. ලියා ගන්නකො. මේ ස්ක්‍රීන් එකේ පේනවනේ. හරි. මේද අම්ල එකතු කිරීම ග්ලිසරෝල් ඊතර ලිපිඩ එකතු කිරීම ජලය. මේ කතන්දරේ ලියා ගන්න. හරිනේ. ඊළඟට ලොකු මාතෘකාවක් දාගන්න ලිපිඩ වල වැදගත්කම. ලිපිඩ වල වැදගත්කම. ලිපිඩ වල වැදගත්කම. ලියාගත්තද? ලිපිඩ වල වැදගත්කම. දැන් පොඩ්ඩක් අහගන්න. අපි කතා කරා නේද? අපි මීට කලින් කතා කරේ මොනවද? කාබෝහයිඩ්‍රේට් කතා කරා, ප්‍රෝටීන් කතා කරා. අපි මේ හැම එකකම කිව්ව නේද? ඒ හැම කාබෝහයිඩ්‍රේට් ගත්ත ශක්ති ප්‍රභවයක්. එතකොට ප්‍රෝටීන් ගත්තත් ශක්ති ප්‍රභවයක්. ප්‍රධානම අපි ශක්ති ප්‍රභවයක් විදිහට පාවිච්චි කරේ කාබෝහයිඩ්‍රේට්. ඊට පස්සේ කාබෝහයිඩ්‍රේට් වලින් ශක්තිය නිබදවන්න කතුනම අපි කිව්ව නේද මේ ප්‍රෝටීනක් පාවිච්චි කරනවා කියලා. ප්‍රෝටීන් කතා කරන්නේ. ඒ වගේ තමයි ලිපිඩත් ශක්ති ප්‍රභවයක්. අපිට ලිපිඩත් දහනය කරලා ශක්තිය නිපදවා ගන්න පුළුවන්. මේකේ විශේෂම කරුණ තමයි කාබෝහයිඩ්‍රේට් දහනය කරලා. ඉතින්කො සරලව කියන්න මෙහෙම කාබෝහයිඩ්‍රේට් සමාන ප්‍රමාණයකයි මෙතන ලිපිඩ සමාන ප්‍රමාණයකයි තියෙනවා. තියෙද්දි එකම ප්‍රමාණයක තියෙන්නේ කාබෝහයිඩ්‍රේට් ඒ ප්‍රමාණය දහනය කරලා නිපදව ගන්න ශක්තියට වඩා වැඩි ප්‍රමාණයක් ඊට සමානම ලිපිඩ ප්‍රමාණයක් දහනය කරලා අපිට ගන්න පුළුවන්. ඒ කියන්නේ
ලිපිඩ දහනය කරලා වඩා වැඩි ශක්ති ප්‍රමාණයක් අපිට ගන්න පුළුවන්. තේරුණාද ඒ කිව්ව එක? දැන් ඔය මෙහෙම කාබෝහයිඩ්‍රේට් මොන හරි නිකන් පහක් තියනවා කියලා මොන හරි ඒවා පහක් තියෙනවා. ලිපිඩත් පහක් තියෙනවා. අර කාබෝහයිඩ්‍රේට් පහ දහනය කරලා ගන්න ශක්තියට වඩා ලිපිඩ පහක් දහනය කරලා අපිට වැඩි ශක්තියක් ගන්න පුළුවන්. ඊළඟට ලිපිඩ කියන එක එක ඒ කියන්නේ ජීවීන්ගේ ව්‍යුහ හදන්න දායක. සෛල ගැන ඉගෙනගෙන තියනවාද? ප්ලාස්මා පටලය කියලා එකක්. ප්ලාස්මා පටලය අහලා තියෙනවද? ප්ලාස්මා පටලය අහලා තියෙනවද? chat එකට උත්තරයක් දාන්න. ප්ලාස්මා පටලය අහලා තියෙනවද? අහලා නැද්ද? මෙහෙම සෛලය තියෙනවා නම් හිතන්න මේක සත්ත්ව සෛලයක් කියලා. කවුරුත් උත්තර දෙන්නේ නැහැ. හරි. සෛල වැඩ කරන්නේ ප්ලාස්මා පටලය. මේ ප්ලාස්මා පටලය හැදිලා තියෙනවා ලිපිඩ වලින්. මේ ප්ලාස්මා පටලය මේ තියෙන්නේ චූටි කෑල්ලක් අරගෙන මෙහෙම ලොකු කරලා බැලුවහම මෙන්න මෙහෙම තියෙන්නේ. මෙහෙම නිකන් හැඩේ නිකන් ලාවට මතක තියාගන්න. මෙන්න මෙහෙම අර ගිනිකුරු ළමයි වගේ මෙන්න මෙහෙම දිගට හැදිලා තියෙනවා. මේ හැදිලා තියෙන්නේ ෆොස්ෆොලිපිඩ වලින්. ෆොස්ෆොලිපිඩ. ෆොස්ෆොලිපිඩ වලින් තමයි හැදිලා තියෙන්නේ. මේවා අඳින්න මුකුත් දෙන්නේ නැහැ. ඔයාලට මතක හිටින්න කියන්නේ. ෆොස්ෆොලිපිඩ ස්තර දෙකකින් තමයි හැදිලා තියෙන්නේ. තව මේ ප්ලාස්මා පටලේ තව මෙහෙම මේ ලිපිඩ අණු වලට සම්බන්ධ වෙලා කොලෙස්ටරෝල් අණු එහෙම සම්බන්ධ වෙලා තියෙනවා. එතකොට කොලෙස්ටරෝල් කියන්නේ ලිපිඩ જાතියක්. එතකොට එක එක විදුම හදන්න දායක වෙනවා මේ ලිපිඩ. ඊළඟට තව ලිපිඩ. අපි කිව්වා නේද ලිපිඩ ජලයේම දිරෙන්නේ නැහැ කියලා. ජලයේම දිරෙන්නේ නැහැ කියලා කිව්වනේ. මේ ලිපිඩ ශාක දේහවල තියෙනවා ශාකවල දේහ ඒ කියන්නේ ශාකයේ උඩින් තියෙනවා මේ කියුටින් කියලා ඉටි තට්ටුවක්. ඒ ඉටි තට්ටුව තියෙන හින්දා මේ අර ශාක වලින් මේ ජලය ඕනෑමට වඩා වාෂ්ප වෙලා යන එක නවත්තනවා. එතකොට ජල සංරක්ෂණයට මේ ලිපිඩ කියන එක දායක වෙනවා ශාකවල. එතකොට බොහෝ සත්වයන්ගේ මේ අපේ හැමේ තියෙන ඒ ඉටි තට්ටුවක්. ඒකෙනුත් මේ ජලය ඒ කියන්නේ විජලනය වෙන එක නවත්ත. විජලනය කියන්නේ අර ඇඟෙන් වතුර ගිහිල්ලා මොකද්ද? ඇඟෙන් වතුර අයින් වෙලා යන එක නතර වෙනවා. හේතුව මේ ඉටි තට්ටුවක් තියෙනවා. ඊළඟට ලිපිඩ කියන එක මේ ජලයට අපාර කරනවා. ඒ කියන්නේ ලිපිඩ හරහා ජලයට යන්න දෙන්නේ නැහැ. දැන් මෙහෙම අර ඉටි තට්ටුවක් තියෙන හින්දා දේහ උෂ්ණත්වය පවත්වාගෙන යන්න මේ ලිපිඩ දායක වෙනවා. තව අපේ දැන් අභ්‍යන්තර ඉන්ද්‍රිය තියෙනවානේ. අම්මාව, මොළේ ඔය හැම එකක්ම වටා තියෙනවා. මේද තට්ටුවක් වටේට ඒ අවයවයේ වටේට මේද තට්ටුවක් තියෙනවා. එහෙම මේද තට්ටුවක් තියෙද්දි හිතන්නකො දැන් ඔයාගේ අත්මාව තියෙනවා. අත්මාව වටේට මේද තට්ටුවක් තියෙනවා. ඔයාට මෙහෙම හයියෙන් බඩ පාරක් වැදුනොත් එහෙම අර දැනෙන කම්පන ප්‍රමාණය මේ මේද තට්ටුවෙන් අවශෝෂණය කරගන්නවා. මේ මේද තට්ටුවෙන් ඒ කම්පන ප්‍රමාණය අවශෝෂණය කරගත්තට පස්සේ අර අවයවයට වෙන්න තියෙන හානිය අඩු කරනවා. ඒ වගේ කාර්යයක් මේකෙන් කරනවා. තව මේ ලිපිඩ හෝමෝන විදිහටත් කටයුතු කරනවා. අපි ප්‍රෝටීන ගැන කතා කරද්දී කතා කරා නේද හෝමෝන ප්‍රෝටීන කියලා. හැබැයි එතෙන්දි මම කියවනේ සමහර හෝමෝන ಜಾති තියෙනවා ඒවා ඇතුළේ තියෙන්නේ ලිපිඩ වලින් කියලා. ලිපිඩ වලින් හැදිච්ච හෝමෝන තමයි ඊස්ට්‍රජන්, ටෙස්ටොස්ටෙරෝන්, කෝටිසෝල් කියන මේ හෝමෝන හැදිලා තියෙන්නේ ලිපිඩ වලින්. මෙතෙන් එනකන් කියපු ටික තේරුණාද? තේරුණා නම් මැසේජ් එකක් දාන්න ගෲප් එකට. මොකද්ද මේ chat එකට? තේරුණාද නෝට් එක කියන්න හදන්නේ ඒකයි.
හරි. එහෙනම් නෝට් එක ලියාගෙන යන්න. මේ ඔයාලට ලේසි වෙන්න මම ස්ක්‍රීන් එකත් ෂෙයා කරන්නම්. ලියාගන්න ප්‍රධාන මාතෘකාවක් ලිපිඩවල වැදගත්කම. ලිපිඩවල වැදගත්කම. මේ ස්ක්‍රීන් එක පේනවද? ස්ක්‍රීන් එක. බලන්න ස්ක්‍රීන් එක දිහා බලන්න. මේකේ මම මේ රූපයක් දාලා තියෙන්නේ. මේ තියෙන්නේ ප්ලාස්ම පටලයේ view එක. ඔයාලෙන් අහන්න මම මේ නිකන් දැම්මේ. බලන්න මේ. මෙතන පේනවද? පේනවා ඇති ඔයාලට. phospholipid bilayer with hydrophobic core කියලා. ඒ කියන්නේ මෙතන මේ phospholipid ද්විත්ව ස්තරයක් තියෙනවා කියන එක තමයි මේ කියන්නේ. දැක්කද? මේක මේ ගිලිලා තියෙන්නේ ප්‍රෝටීන අණු. ප්‍රෝටීන අපි ප්‍රෝටීන වලත් කිව්වේ මේ ප්ලාස්මා පටලය හදන්න දාගෙන යනවා කියලා. මේ නිල් පාටින් ගිලිලා තියෙන්නේ මේ ද්විත්ව ස්තරය ඇතුලේ මේ ප්‍රෝටීන අණු තමයි මේ ගිලිලා තියෙන්නේ නිල් පාටින්. නිල් පාටින් පෙන්නලා තියෙන්නේ මේ ප්‍රෝටීන අණු. දැන් මතක හිටිනානේ ප්ලාස්මා පටලය හැදලා තියෙන්නේ ෆොස්ෆොලිපිඩ මේ සහ ප්‍රෝටීන වලින්. පළවෙනි එක ලියාගන්න ලිපිඩ වල වැදගත්කම ශක්ති ප්‍රභවයක් ලෙස ශක්ති ප්‍රභවයක් ලෙස ශක්ති ප්‍රභවයක් ලෙස ශක්ති ප්‍රභවයක් ලෙස ඒක යටත ලියාගන්න ලිපිඩ දහනය කිරීමෙන් ලිපිඩ දහනය කිරීමෙන් වඩා වැඩි ශක්ති ප්‍රමාණයක් ලැබේ. ලිපිඩ දහනය කිරීමෙන් වඩා වැඩි ශක්ති ප්‍රමාණයක් ලැබේ. ලිපිඩ දහනය කිරීමෙන් වඩා වැඩි ශක්ති ප්‍රමාණයක් ලැබේ. ඒකේ වඩා වැඩි ශක්ති ප්‍රමාණයක් කියන එක යටි රතු පෑනින් ඉරක් ගහගන්න. මේ හයිලයිට් කරලා දෙන්න මතක තියාගන්න ඕනේ වැදගත් කරුණු. වඩා වැඩි ශක්ති ප්‍රමාණයක් කියන එකට යටින් ඉරක් ගහගන්න. දෙවෙනි එක ලියාගන්න විවිධ ව්‍යුහාත්මක සංඝටක සෑදීම සඳහා 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 ඒක ඇටින් ලියාගන්න ප්ලාස්ම පටල ෆොස්ෆොලිපිඩ හා කොලෙස්ටරෝල් ප්ලාස්ම පටල ඉර ෆොස්ෆොලිපිඩ හා කොලෙස්ටරෝල් හරිද ඊළඟ වැදගත්කම ලියාගන්න ජල සංරක්ෂණය සඳහා තුන්වෙනි එක ජල සංරක්ෂණය සඳහා ඒකේ පළවෙනි එක ජල සංරක්ෂණයට ශාක දෙකේ මම මොනවද තියනවා කිව්වේ QT සත්වයන්ගේ ඉටි ලියාගන්න ඒකට ශාක දේහවල මතු පිට පෘෂ්ඨයේ ඇති QT ශාක දේහවල මතු පිට පෘෂ්ඨයේ ඇති QT ශාක දේහවල මතු පිට පෘෂ්ඨයේ ඇති QT ඊළඟට බොහෝ සත්වයන්ගේ දේහාවරණයේ ඉටි මෙහෙම ශාක දේහයේ QT තියෙනවා මෙහෙම සත්වයන්ගේ දේහයේ ඉටි තියෙන හින්දා ජලය සංරක්ෂණය කරනවා. මේක ලියා ගන්න පුළුවන් මම මේ ෂෝට් නෝට් එකක් දෙන්න. බොහෝ සත්වයන්ගේ දේහාවරණයේ ඉටි
බොහෝ සත්ත්වයන්ගේ දේහාවරණේ ඉටි. රතු පෑනෙන් තරුවක් දාලා ලියාගන්න. රතු පෑනෙන් තරුවක් දාලා ලියාගන්න. රතු පෑනෙන් තරුවක් දාලා ලියාගන්න. ලිපිඩ ජලයට අපාරගම්‍ය වේ. ලිපිඩ ජලයට අපාරගම්‍ය වේ. ලිපිඩ ජලයට අපාරගම්‍ය වේ. ඒකේ තේරුම තමයි හිතන්නකෝ ලිපිඩ වලින් වට වෙලා ජලය ටිකක් තියෙනවා කියලා. ඒ ජලයට ලිපිඩ හරහා යන්න දෙන්නේ නැහැ. මොනවද තේරුම? හරිද? ලියාගත්තද? රතු පෑනෙන් තරුවක් දාලා. ඊළඟ එක ලියාගන්න. ඊළඟ එක දේහ උෂ්ණත්ව ඊළඟ වැදගත්කම දේහ උෂ්ණත්වය පවත්වාගෙන යාම සඳහා දේහ උෂ්ණත්වය පවත්වාගෙන යාම සඳහා දේහ උෂ්ණත්වය පවත්වාගෙන යාම සඳහා ලියාගන්න. පක්ෂීන් ක්ෂීරපායින් ආදී අචලතාපී සත්වයන්ගේ පක්ෂීන් ක්ෂීරපායින් ආදී අචලතාපී සත්වයන්ගේ පක්ෂීන් ක්ෂීරපායින් ආදී අචලතාපී සත්වයන්ගේ සමට යටින් ඇති අධශ්චර්මීය මේධස්තරය පක්ෂීන් ක්ෂීරපායින් ආදී අචලතාපී සත්වයෝ. කවුද අචලතාපී සත්වයෝ කියන්නේ? ඔන්න මේ ඔක ලියන එක චූට්ටක් නවත්තලා බෝඩ් එක බලා ගන්න. පේනවද බෝඩ් එක? චලතාපී අචලතාපී කියන එකේ තේරුම මතකද? උත්තරයක් දෙන්න. මතකයි නේද කියන්නේ? හරි. ඩීල්ෂාන් මතකද චලතාපී අචලතාපී කියන එකේ තේරුම? නදුන්ට මතකද? මැසේජ් එකක් දාන්න. නැත්තම් නිදිම දෙනවා. චලතාපී කියන්නේ මොකද්ද? අචලතාපී කියන්නේ මොකද්ද? හරි. මතක නැහැ. නදුන්ට මතකද? හරි. දැන් පරිසරයේ උෂ්ණත්වය මොකද වෙන්නේ? වෙනස් වෙනවා. සමහර දැන් ඒක තේරෙනවද? රැයට සීතලයි, දවල්ට රස්නේ. මෙහෙම පරිසරයේ උෂ්ණත්වය වෙනස් වෙද්දී සමහර සත්තුන්ට පුළුවන් සමහර සත්තුන්ට දැන් අපිට පුළුවන්ද කියලා හිතලා බලන්න. දැන් අපිට පුළුවන්ද ඔන්න සීතල වෙද්දී අපේ ඇඟේ උෂ්ණත්වය ඒකට ගැලපෙන්න වෙනස් කරගන්න පුළුවන්ද? අපේ ඕද නැද්ද කියන්නේ? පරිසරයේ උෂ්ණත්වය වෙනස් වෙද්දී අපිට පුළුවන්ද අපේ ඇඟේ උෂ්ණත්වය වෙනස් කරගන්න? පුළුවන්ද බැරිද? මයික් ඔන් කරලා කතා කරත් කමන්නේ. ඔව් දීශාන් කියනවා පුළුවන් කියලා. හරි. ඔන්න අහලා තියනවාද මිනිස්සයාගේ ඇඟේ උෂ්ණත්වය තියෙන්න ඕනේ සෙල්සියස් අංශක 37යි කියලා. අහලා තියනවාද? මේ 37 වැඩි වුණොත් චුට්ටක් හරි මොකද වෙන්නේ අපිට? උණ හැදෙනවා. උණ හැදෙන එක හොඳයිද නැද්ද? නෑනේ. හොඳ නැහැ. අපේ මේ 37 වෙනස් කරගන්න අපිට බෑ. එහෙම වෙනස් වෙනවා නම් වෙනස් වෙන්නේ ලෙඩක් හින්දා. අපේ මේ තියෙන උෂ්ණත්වය අපිට පරිසරයේ උෂ්ණත්වය එක්ක වෙනස් කරගන්න බෑ. දැන් එතකොට ඩිල්ෂාන් දුන්න උත්තරේ වැරදි. හරිද? පරිසරයේ උෂ්ණත්වයත් එක්ක අපිට අපේ ඇඟේ උෂ්ණත්වය වෙනස් කරගන්න බෑ. එහෙම වෙනස් වුණොත් ඒක අවුලක්. හැබැයි සමහර සත්තුන්ට පුළුවන් පරිසරයේ උෂ්ණත්වය වෙනස් වෙද්දී එයාගේ ඇඟේ උෂ්ණත්වය වෙනස් කරගන්න. පරිසරයේ උෂ්ණත්වය වෙනස් වෙද්දී එයාගේ ඇඟේ උෂ්ණත්වය වෙනස් කරගන්න පුළුවන්. ඔන්න වෙනස් වෙනවා, හෙල්ලෙනවා. මොකද්ද? චලනය වෙනවා කියන්නේ මොකද්ද? චලනය. හෙල්ලෙනවනේ වෙනස් වෙනවා වගේ තේරුමන්නේ. එතකොට
එහෙම මේ පරිසරයේ උෂ්ණත්වය වෙනස් වෙද්දී එයාගේ ඇඟේ උෂ්ණත්වය වෙනස් කරගන්න පුළුවන් අයට අපි කියනවා චලතාපීන් කියලා. පරිසරයේ උෂ්ණත්වය එක්ක ඇඟේ උෂ්ණත්වය වෙනස් කරගන්න අයට කියනවා අපි චලතාපී කියලා. එතකොට එහෙම වෙනස් කරගන්න බැරි අයට කියනවා අපි අචලතාපී කියලා. තේරුණාද? උෂ්ණත්වය වෙනස් කරගන්න පුළුවන් නම් චලතාපී කියනවා. එහෙම වෙනස් කරගන්න බැරි නම් අපි කියනවා අචලතාපී කියලා. තේරුණාද? හරි තේරුණානේ? නෝට් එක ලියාගෙන යන්න. දැන් එතකොට පක්ෂීන් ශීරපායන අපිට එතකොට එහෙම පරිසරයේ උෂ්ණත්වයත් එක්ක මේ අපේ ඇඟේ උෂ්ණත්වය වෙනස් කරන්න බෑ. එතකොට අපි අචලතාවී. හැබැයි ගෙම්බ වගේ සත්තුන්ට පරිසරයේ උෂ්ණත්වය වෙනස් වෙද්දී එයාලගේ උෂ්ණත්වය වෙනස් කරගන්න පුළුවන්. එතකොට එයාලා චලතාවී. අපි එතකොට අචලතාවී. අපි කොතනද නැත්තේ ලියාගන්න මේ පක්ෂීන් ශීරපායන ආදී අචලතාවී සත්වයන්ගේ පක්ෂීන් ශීරපායන ආදී අචලතාවී සත්වයන්ගේ සමට යටින් නැති අදශ්චර්මීය මේද ස්තරය සමට යටින් නැති අදශ්චර්මීය මේද ස්තරය තාප පරිවාරකයක් ලෙස ක්‍රියා කරයි. ඒ කියන්නේ මේදය හරහා තාපයට ගමන් කරන්න දෙන්නේ නැහැ. තාප පරිවාරකයක් ලෙස ක්‍රියා කරයි. තාප පරිවාරය කියන්නේ මොනවද? තාප සන්නය කියන්නේ මොනවද? ආයෙත් කතා කරමුකෝ. මේ ටික කතා කරමු. සන්නයනය කරනවා. මේ වචනවල තේරුම ආලා දැනගෙන ඉන්න ඕනේ. දැන් 10 වසරේ. දැනගෙන ඉන්න. හරි. මේ දැන් උත්තර දෙන්න මේ උත්තර දෙන්න. හරි. තාවය පැත්තකින් තියන්න. විද්‍යුත් සන්නායක කියන්නේ මොනවද? විද්‍යුත් සන්නායක. විද්‍යුත් සන්නායක දෙන්නම උත්තර දෙන්න ඕනේ. මයික් ඔන් කරලා උත්තර දුන්නොත් හොඳයි. ලැජ්ජ වෙන්න එපා. මේ අපි අපිනේ කතා කරන්නේ කඩුනාට වන්නේ මේ. හරි. කියන්න. ඊර්ෂාන් කියන්නේ විද්‍යුත් සන්නායක කියන්නේ මොනවද? අහලා තියෙනවා. 6 7 8 ඉඳන්. හරි. දන්නේ නැත්නම් මේ නෑ කියලා හරි chat එකට දාන්න. විද්‍යුත් සන්නායක. විද්‍යුත් මං කියන එක ඇහෙන්නේ නැද්ද ඔයාලට? නදුන් කියන්නේ නේ. මිමි අපිට වෙලා නැහැ පරක්කු වෙනවා. නෝට් එක ලියන්නත් ඕනේ. විදුලිය ගමන් කරන උපකරණ තමයි විද්‍යුත් සන්නායක. හරි. සන්නායක කියන්නේ වචන දෙකක් තියෙනවා. මේක සන්නායක කියලා වචනයක් තියෙනවා. මේ එක්කම අනිත් වචනේ පරිවාරක. අපි ඉස්සෙල්ලා කරන්ට් එක ගැන හිතමුකෝ. කම්බියක් වගේ ගන්නවා. කම්බියකින් හරි. මං හිතන්නේ සිග්නල් අවුලක් වෙලා වගේ ඔයාලට මං කියන එක ඇහෙනවා ඇති කියලා හිතනවා. දැන් කම්බි වලින් කරන්ට් එක යනවද නැද්ද? තඹ කම්බි, ඇලුමිනියම් කම්බි වගේ ඒවා. ඒ වගේ කරන්ට් එක යනවා. අපි ඒවට කියන විද්‍යුත් සන්නායක. විද්‍යුත් සන්නායක. විද්‍යුත් සන්නායක විදුලිය අරගෙන යන හින්දා අපි මේවා ඔය එක එක උපකරණ වලට දානවා. දැන් හිතන්න වයර් එකක් ගමුකෝ. ඔයාලගේ මේ ෆෝන් එක charge කරන කේබල් එක මේ තියෙන කියලා හිතන්නකෝ. ඔන්න කේබල් එක දිගේ එක කෙලවරක ඉඳන් අනිත් කෙලවරට කරන්ට් එක අරන් යනවනේ. හැබැයි ඔයා හිතන්නේ කේබල් එක විතරක් තියෙද්දි අපි මේක අල්ලනවා. මේක ඇල්ලුවොත් මොකද වෙන්නේ? අපිටත් කරන්ට් එක වදිනවනේ. හැබැයි අපිට කරන්ට් එක වදින්න නැති වෙන්න මේක වටේට
රබර් ආවරණයක් තියනවා නේද? මේ කේබල් එක වටේට. ඒකෙන් හින්දා නේද අපිට කරන්ට් එක වදින්නේ නැත්තේ. ඒ කියන්නේ විදුලිය රබර් වලින් අරන් යන්නේ නැහැ. විදුලිය අරන් යන්නේ නැති ඒවා අපි කියනවා පරිවාරක කියලා. විද්‍යුත් පරිවාරක. ඒ වගේම දැන් විදුලිය පැත්තකින් කියන්නේ තාපය ගමු. ආ තාපය. තාප සන්නායක කියන්නේ තාප සන්නායක. තාප සන්නායක කියන්නේ තාපය අරන් යනවා. තාපය එයාට පුළුවන් තාපය අරන් යන්න. දැන් ඔයාලගේ හීටරේ. ඔයාලගේ ගෙදර තියෙන වතුර උණු කරන හීටරේ. මේ වගේ මිටක් තියෙනවා. මෙතන තියෙනවා මේ වගේ දඟරයක්. ආ මේ දඟරය රත් වෙනවා. ඔයාලා වතුර උණු කරන්න දාන්නේ මේ දඟරේ පැත්ත නේද? නැත්නම් මේ ප්ලාස්ටික් පැත්ත දාන්නේ නැහනේ. හේතුව මේකට පුළුවන් තාපේ කරන්ට් එක තමයි තාපය සන්නයනය කරන්නේ. ඊළඟට මීටර්. මිට හදලා තියෙන්නේ තාප පරිවාරකට. ඔයාලා ගෙදර තියනා නේද මේ ඔය බිත්තර වදින්න එහෙම ගන්නෙ non stick පෑන් අර ඇලුමිනියම් පෑන් ආවද ඉස්සර. ඒක අර දැන් මෙතන හිතන්නකො මේ හදලා තියෙන එකෙන්ම මෙහෙම මේකක් තිබ්බනම් අපිට මේක අල්ලන්න අර රෙදි කෑල්ලක් හරි තියන්න ඕනේ නේද? හේතුව එහෙම වුණහම ඒ කියන්නේ රෙදි කෑල්ලක් හරි තියන්න වෙන්නේ ඒක තාපය අරන් යන හින්දා. හැබැයි දැන් එන අලුත් ඒ වගේ මෙතන ප්ලාස්ටික් හැන්ඩල් එකක් තියෙන්නේ. අලුතෙන් රෙදි කෑල්ලක් තියෙන්න ඕනේ නැහැ. එතකොට ප්ලාස්ටික් කෑල්ල තාප පරිවාරකයක්. දැන් තේරුණානේ තාප පරිවාරක කියන එකේ තේරුම? තේරුණා නේද? මං හිතනවා තේරෙන්නේ නැති කියලා. තාපය අරන් යන්නේ නැහැ කියන එක. හරි. දැන් මේ දෙයත් ඒ වගේ. හරිද? මේ දෙයක්. දැන් අපි කියවනේ අපිට පරිසරයේ උෂ්ණත්වය එක්ක වෙනස් කරන්න බෑ කියලා. ඒ කියන්නේ අපේ ඇඟේ උෂ්ණත්වය. එතකොට අපේ ඇඟ ඇතුලේ තියෙන උෂ්ණත්වය අපි රැක ගන්න ඕනේ. හිතන්නකෝ මේ එළිය සීතල වෙනවා. එතකොට අපේ ඇඟේ තියෙන උෂ්ණත්වය එළියට දීලා හරියන්නේ නැහනේ. එතකොට අපිටනේ හොඳ නැති උෂ්ණත්වය ඔය අපිට 34 වඩා අඩු වෙන එකක් හොඳ නැහැ. වැඩි වෙන එකක් හොඳ නැහැ. එතකොට අපි අපේ ඇඟේ තියෙන තාපය රැක ගන්න ඕනේ. ඒකට අපේ ඇඟේ තියෙනවා අපේ හමඩ යටි අදස් චර්මීය මේද ස්තරය කියලා. එතකොට ඒකත් අර පෑන් එකේ මේ මිටාගේ තමයි. ඒක හා තාපය යන්න දෙන්නේ නැහැ. එතකොට අපේ ඇඟ ඇතුලේ තියෙන තාපය එළියට යන්න දෙන්නේ නැහැ. තේරුණානේ? ලියාගන්න අදස් චර්මීය මේද ස්තරය තාප පරිවාරකයන් ලෙස ක්‍රියා කරයි. තාප පරිවාරකයන් ලෙස ක්‍රියා කරයි. එය ඔවුන්ගේ දේහ උෂ්ණත්වය රැක ගැනීම සඳහා උපකාරී වේ. එය ඔවුන්ගේ දේහ උෂ්ණත්වය රැක ගැනීම සඳහා උපකාරී වේ. එය ඔවුන්ගේ දේහ උෂ්ණත්වය රැක ගැනීම සඳහා උපකාරී වේ. ලියාගත්තද? ඊළඟ එක ලියාගන්න ප්‍රධාන වැදගත්කම අභ්‍යන්තර ඉන්ද්‍රියවල ආරක්ෂාව සඳහා අභ්‍යන්තර ඉන්ද්‍රියවල ආරක්ෂාව සඳහා අභ්‍යන්තර ඉන්ද්‍රියවල ආරක්ෂාව සඳහා අභ්‍යන්තර ඉන්ද්‍රියවල ආරක්ෂාව සඳහා ඒකට ලියාගන්න අභ්‍යන්තර ඉන්ද්‍රිය වටා ඇති මේද ස්තරය අභ්‍යන්තර ඉන්ද්‍රියන් වටා ඇති මේද ස්තරය අභ්‍යන්තර ඉන්ද්‍රියන් වටා ඇති මේද ස්තරය
අභ්‍යන්තර ඉන්ද්‍රියන් වටා ඇති මේධ ස්තරය බාහිරින් ඇතිවන කම්පන අවශෝෂණය කරයි. 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 ලියාගත්තද? ඊළඟ ප්‍රධාන වැදගත්කම ලියන්න ඇතැම් හෝමෝන සංශ්ලේෂණය සඳහා 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 ලියාගන්න හෝමෝන තුන ඊස්ට්‍රජන් 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 දෙවෙනි එක ටෙස්ටෝස්ටෙරෝන් ඊස්ට්‍රජන් තියෙන්නේ කොහෙද දන්නව නේද? දන්නවනේ මේ හෝමෝන මොනවද කියලා? ඊළඟ එක ටෙස්ටෝස්ටෙරෝන් තුන්වෙනි එක කෝටිසෝල් හරි දැන් අහගන්නකො දැන් අපි ලිපිඩ ගැන කතා කරලා ඉවරයි ආපහු පාරක් කතා කරමු මුලින් ඉඳන් නෝට් එකත් බලාගන්න දැන් ලිපිඩ අපි මොනවද තියනවා කිව්වේ රට රජු වල බටර් වල පොල් තෙල් වල එතකොට ඔයාලා දන්න අලිගැට පෙර වගේ ලිපිඩ තියෙනවා තෙල් හා මේද තමයි මේකට අයිති වෙන්නේ තෙල් කියන්නේ කාම උෂ්ණත්වයේදී ද්‍රව මේද කියන්නේ කාම උෂ්ණත්වයේදී ඝන ඊළඟට ලිපිඩ වලත් අපි කතා කරලා තියෙන්නේ කාබන් හයිඩ්‍රජන් ඔක්සිජන් කියන තුන් දෙනා ලිපිඩ වල තියෙන්නේ කාබන් හයිඩ්‍රජන් ඔක්සිජන් කියන අයට ඊළඟට අපි කිව්වා කාබෝහයිඩ්‍රේට් වලට සාපේක්ෂව ලිපිඩ වල තියෙන ඔක්සිජන් ප්‍රමාණය අඩුයි කියලා. ඊට පස්සේ ජලය ඇතුළේ ද්‍රවීය ද්‍රාවකවල දිය වෙන්නේ නැහැ කියලා කිව්වා. ඊළඟට කාබනික ද්‍රාවවල දිය වෙනවා කිව්වා. ඊළඟට අපි කිව්වා මේඝ අම්ලයි ග්ලිසරෝල් එකතු වෙලා තමයි ලිපිඩ එකතු කිරීම ජලය හැදෙන්නේ. ඒතකොට ලිපිඩ හැදෙන්නේ ග්ලිසරෝල් ධන මේඝ අම්ල වලින්. ලිපිඩ වල ඊට පස්සේ අපි වැදගත්කම් ටික කතා කරා. පළවෙනි එක අපි කතා කරා ශක්ති ප්‍රභවයක් විදිහට. කාබෝහයිඩ්‍රේට් ප්‍රෝටීන් වගේම තමයි ලිපිඩ ශක්ති ප්‍රභවයක්. ලිපිඩ වල විශේෂත්වය තමයි ලිපිඩය දහනය කරලා වැඩි ශක්ති ප්‍රමාණයක් අපිට ලබා ගන්න පුළුවන්. ඊට පස්සේ අපි විවිධ ව්‍යුහාත්මක සංඝටක මේ සෑදෙනවා කියලා කතා කරා. ප්ලාස්මා මොඩලේ ෆොස්ෆෝ ලිපිඩ කොලෙස්ටරෝල් වගේ ඒවා තියෙනවා කියලා කතා කරා. ඒකට උදාහරණයක්. ඊළඟට වැදගත්කම කතා කරා ජල සංරක්ෂණය. ශාකවල තියෙනවා QT. ඊට පස්සේ සත්වයන්ගේ දේහාවරණය ඉටි තියෙනවා කියලා කිව්වා. ලිපිඩ ජලයට අපාරගමනය කියලා කිව්වා. ඊට පස්සේ කිව්වා දේහ උෂ්ණත්වය පවත්වාගෙන යන්නත් ලිපිඩ දායකයක් කියලා. පක්ෂීන් ශීලපායන් වගේ අචලතාවී සතුන්. මතකනේ අචලතාවී කියන්නේ මොකක්ද කියලා කතා කරා. පරිසර උෂ්ණත්වයට අනුව දේහ උෂ්ණත්වය වෙනස් කරගන්න බෑ කියලා. අභ්‍යන්තර ඉන්ද්‍රිය වල ආරක්ෂාවට ලිපිඩ වැදගත් කියලා කිව්වා. මොකද කරන්නේ? අර මේ දෙස්තරේ බාහිරින් ඇතිවන කම්පන අවශෝෂණය කම්පන වගේ ඒවා අවශෝෂණය කරගන්න. ඊට පස්සේ කිව්වා ඇතැම් හෝමෝන සංශ්ලේෂණය සඳහා. ලිපිඩ ගැන මේ ටික තේරුණාද? උගන්න අපිට තේරුණාද? මැසේජ් එක දාන්න නැත්නම් මයික් එක ඔන් කරලා කියන්න. මොනවා හරි අහන්න දැනක් තියනවාද තේරුම් නැති දැනක්. ඉක්මනට කියන්න. අලුත් කැලේකට යන්න හදන්නේ. තේරුණා නම් තේරුණා. තේරුම් නැත්නම් තේරුන්නේ නැහැ. අවුලක් නැහැ. ඩිල්ෂාන් තේරුණාද? හරි තේරුණා.
දැන් අපිට ඊළඟට කතා කරන්න තියෙන්නේ ලිපිඩ අඳුර ගන්න පරීක්ෂාව. ලිපිඩ අඳුර ගන්න පරීක්ෂාව තමයි ඊළඟට අපිට කතා කරන්න තියෙන්නේ. මොනවද අපි කාබෝහයිඩ්‍රේට් අඳුර ගන්න පරීක්ෂා ටික කරා මතකද? අපි පොඩ්ඩක් මේ පරණ පාඩම් ටික බලාගෙන යමු දෙකපාරක්. එකපාරක් පොඩ්ඩක් මතක් කරගමුද මේ ආහාර අඳුනා ගැනීමේ පරීක්ෂා ටික. විනාඩි 5ක් විතර අරගෙන. කෝකටත් හොඳයිනේ. අපි මේ විනාඩි 5ක් විතර අරගෙන මේ මුලින් නම් පොඩ්ඩක් අර ආයෙ කතා කරගෙන ඉමුද මේ කාබෝහයිඩ්‍රේට් ප්‍රෝටීන් වගේ ඒවත් ගැන. අලුත් කැලලකට යන්න ඕනේ හින්දා. එතකොට මේ මිලිසන් මුලින් නම් හිටියෙත් නෑනේ. එතකොට ඔයාලටත් හොඳයි කතා කරමුද? විනාඩි 5ක් යන්න. නෝට් එක මොකද ලියන්නේ නැහැ මම කියලා දෙන්න ආයෙ හින්දා. මතක් වෙන්නත් එක්ක. ඉක්මනට. ආද එපාද? හරි. හරි. අපි මේ පාඩමේ අපි මාතෘකාව මොකද්ද? ජීවයේ රසායනික පදනම. අපි කිව්වා මුලදිම. ඔන්න මේ හොඳට අහගෙන ඉන්න. හොඳට අහගෙන ඉන්න. ඔළුවට යන්න එකපාරක් කියනවා ඔළුවට යන්න මේ හොඳට අහගෙන ඉන්න. ඉදිමත ඒව මුකුත් හිතන්න එපා හොඳට අහගෙන ඉන්න. අහගෙන ඉන්න. අපි කිව්වා ස්වභාවිකව මූලද්‍රව්‍ය අණු දෙකක් තියෙනවා කියලා. ස්වභාවිකව මූලද්‍රව්‍ය අණු දෙකක් තියෙනවා කිව්වා. ඒකෙන් 25ක් විතර ජීවී දේහවල අඩංගු වෙනවා කියලා අපි කිව්වා. ඒ අණු දෙකෙන් 25 ජීවී දේහවල අඩංගු වෙද්දී එතනිනුත් වැඩියෙන්ම අඩංගු වෙන්නේ මූලද්‍රව්‍ය හතරයි. මොනවද? කාබන්, හයිඩ්‍රජන්, ඔක්සිජන්, නයිට්‍රජන් කියන මූලද්‍රව්‍ය හතර තමයි වැඩිපුරම අඩංගු වෙන්නේ. එතනිනුත් වැඩිපුරම අඩංගු වෙන්නේ ඔක්සිජන්. 165ක් ඔක්සිජන් තියනවා කියුවා අපේ ජීවී දේහේ. ඊළඟට කාබන් 118. මගෙත් එකම උත්තර දෙන්න මයික් ඔන් කරලා උත්තර දුන්නත් කමක් නැහැ. හයිඩ්‍රජන් 110යි. නයිට්‍රජන් 103යි. ඊට පස්සේ අපි කිව්වා වෙනත් මූලද්‍රව්‍ය 104ක් තියෙනවා කියලා. තව ඊට අමතර වෙනත් මූලද්‍රව්‍ය 104ක් තියෙනවා කිව්වා. ඒකෙනුත් අපි කිව්වා වෙනත් මූලද්‍රව්‍ය සල්ෆර්, ફોස්ෆරස්, සෝඩියම්, පොටෑසියම්, කැල්සියම්, මැග්නීසියම්, ෆෙරස්, ක්ලෝරින් වගේ ඒවා තමයි ඉතුරු ඒවායි තියෙන්නේ කියලා. ඒවට අපි කිව්වා අත්‍යවශ්‍ය මූලද්‍රව්‍ය කියලා. ඊළඟට අපි මේ කතා කරගෙන ඉස්සරහට ආව කාබෝහයිඩ්‍රේට්, ප්‍රෝටීන්, ලිපිඩ කියන ටික. මතකද කාබෝහයිඩ්‍රේට් කියලා පොදු අණුක සූත්‍රය. කාබෝහයිඩ්‍රේට් කියන්නේ මොනවද? ඒකත් කියමු. කාබෝහයිඩ්‍රේට් කියන්නේ පෘථිවිය මත පිට වඩා සුලභතම කාබනික සංයෝගය තමයි කාබෝහයිඩ්‍රේට්. හරිත ශාක ප්‍රභා සංශ්ලේෂණය කරාම තමයි මේ කාබෝහයිඩ්‍රේට් හැදෙන්නේ. හරිත ශාක තමයි කාබෝහයිඩ්‍රේට් හදන්නේ. කාබෝහයිඩ්‍රේට් හදන ක්‍රියාවලිය තමයි ප්‍රභා සංශ්ලේෂණය. කාබෝහයිඩ්‍රේට් වල පොදු අණු සූත්‍රය තමයි මතක තියාගන්න CxH2O වයි. මේක තමයි කාබෝහයිඩ්‍රේට් වල පොදු අණුක සූත්‍රය. කාබෝහයිඩ්‍රේට් වලින් අපිට කාබෝහයිඩ්‍රේට් අපි කොටස් තුනකට බෙදුවා. මොනොසැකරයිඩ්, ඩයිසැකරයිඩ්, පොලිසැකරයිඩ්. මොනොසැකරයිඩ් කියන්නේ අණු එකයි තියෙන්නේ සරලම ආකාරය. ඩයිසැකරයිඩ් කියන්නේ මොනොසැකරයිඩ් අණු දෙකක් එකතු වෙලා හැදෙන එක. පොලිසැකරයිඩ් කියන්නේ මොනොසැකරයිඩ් අණු ගොඩාක් එකතු වෙලා හදන ව්‍යුහය. මොනොසැකරයිඩ් අපි තුනක් කතා කරා. ග්ලූකෝස්, ෆ්‍රුක්ටෝස්, ගැලැක්ටෝස්. ඊළඟට ඩයිසැකරයිඩ් අපි කතා කරා මෝල්ටෝස්, සුක්‍රෝස්, ලැක්ටෝස්, මෝල්ටෝස්. අද කතා කරා මතකද? මෝල්ටෝස් අර පිෂ්ඨ එන්සයිම ප්‍රැක්ටිකල් එකේ අපි කතා කරේ. මේ බලන්න. පොලිසැකරයිඩ් තුනක් කතා කරා. පිෂ්ඨය, සෙලියුලෝස්, ග්ලයිකෝජන්. අපි කිව්වේ ඇමයිලේස් වලින් පිෂ්ඨය කියන එක මෝල්ටෝස් බවට පරිවර්තනය කරනවා කියලා. උඩින් මතක් කරගෙන
ඊට පස්සේ අපි ප්‍රෝටීන් ගැන කතා කරා. ප්‍රෝටීන් හැදිලා තියෙන්නේ මොනවද අපි කිව්වේ? කාබන්, හයිඩ්‍රජන්, අය ඔක්සිජන්, නයිට්‍රජන්. මීට අමතරව ඇතැම් විට සල්ෆර්. ඕවෙන් තමයි හැදිලා තියෙන්නේ. ඔන්න මතක තියාගන්න. පරිණත මිරිස් සිරුරෙන් සංයුතිය අනුව 117ක් පමණ හැදිලා තියෙන්නේ ප්‍රෝටීන් ද්‍රව්‍ය වලින්. මොනවද ප්‍රෝටීන වල තැනුම් මේකක? ප්‍රෝටීන වල තැනුම් මේකේ තමයි ඇමයිනෝ අම්ල. ඇමයිනෝ අම්ල බහු අවයවීකරණය වෙලා තමයි ප්‍රෝටීන් හැදෙන්නේ. ප්‍රෝටීන් හඳුනා ගැනීමේ පරීක්ෂාව අපි මොකක්ද කිව්වේ? බයුරේට් පරීක්ෂාව කියලා. බයුරේට් පරීක්ෂාවට අපි ගන්නේ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩුයි කොපර් සල්ෆේටුයි. ප්‍රෝටීන් තියෙනවා නම් ද්‍රාවණයක අර බයුරේට් මේ ටෙස්ට් එක කරාට පස්සේ ද්‍රාවණය තද දම් පාටකට හැරෙනවා. අද අපි ඊට පස්සේ ලිපිඩ කතා කරා. දැන් ඔන්න අහගන්න කොටු කොටු වැටෙනවා. විහඟ අද පරක් වුණාද? ලොග් වෙන්න පරක් වුණාද? හරි මේ අපි ලිපිඩ ගැන කතා කරලා ඉවරයි. දැන් තියෙන්නේ ලිපිඩ අඳුරගන්න පරීක්ෂාව ගැන කතා කරන්න. අපි එතන ඉඳන් කතා කරගෙන යන අලුත් කැලලක් තියෙන්නේ මේ මුල් ටික ගැන හිතන්න එපා. නෝට් එක සම්පූර්ණයෙන් දානවා ගෲප් එකට. අප්පරේ දැක්කේ නැහැ. නෝට් එක දානවා ගෲප් එකට. මේ දැන් අලුත් තැනක් තියෙන්නේ මේ ලියා ගන්නකො ලොකු මාතෘකාවක්. ලිපිඩ අඳුනා ගැනීමේ පරීක්ෂාව. ලිපිඩ අඳුනා ගැනීමේ පරීක්ෂාව. ලිපිඩ අඳුනා ගැනීමේ පරීක්ෂාව. ලියා ගන්න අලුත් කොටස. ලිපිඩ අඳුනා ගැනීමේ පරීක්ෂාව. ලිපිඩ අඳුන ගන්න පරීක්ෂාවට අපි කියනවා සූඩෑන් 3 පරීක්ෂාව කියලා. ඒ කියනවා මේක ඔයාලට දීලා තියෙන්නේ සූඩාන් කියලා. සූඩෑන් 3 පරීක්ෂාව කියනවා. සූඩෑන් 3 ටෙස්ට් එක. ලිපිඩ අඳුන ගන්න අපි පාවිච්චි කරන්නේ සූඩෑන් 3 පරීක්ෂාව. මේක ලොකු දෙයක් කරන්න නැහැ. හිතන්න මොනවා හරි ආහාර සාම්පලයක් අරගෙන ඒකේ ලිපිඩ තියෙනවද කියලා බලන්නේ. ඒ ආහාර සාම්පලයෙන් චුට්ටක් අරගෙන හිතන්නකෝ අපි තෙල්ම ගත්තා කියලා. තෙල් මොනවා හරි ජාතියක් අරගෙන තෙල් අඳුර ගන්න ලිපිඩනේ. පරීක්ෂා නලයකට දැම්මා. ඒකට දානවා සූඩෑන් ප්‍රතිකාරකය. සූඩෑන් ප්‍රතිකාරකය කියන්නේ ලා රතු පාට වගේ මේ ද්‍රාවණය. සූඩෑන් මේක ලැබ් එකේ තියෙනවා මේ රතු පාට වගේ එකක්. මේක දානවා. දැම්මට පස්සේ තෙල් විස්තරය රතු පාට වෙනවා. තෙල් විස්තරය රතු පාට වෙනවා. මෙච්චරයි කරන්න තියෙන්නේ. ඇත්තටම පොඩි දෙයක් තියෙන්නේ. ගියා ගන්න විතරයි තියෙන්නේ මේ කොටු කොටු වැටෙනවා කියන්නේ මේ තාමත් වැටෙනවද? පැහැදිලි නැද්ද? අනිත් පැයටත් එහෙමද? නෑ. ඔව්. අනිත් පැයටත් කොටු කොටු වැටෙනවද? මේ chat එක දාන්නකො. දිල්ෂාන් නදුන් මේ ඔයාලටත් පැහැදිලි නැති ගතියක් තියෙනවද? නැහැලු. එහෙනම් විහඟ මේ ඔයාට සිග්නල් අවුලක් ඇති සමහර විට. අනිත් ඇයට පේනවලු. චූට්ටක් බලන්න. මම නෝට් එකක් දානවා මේ බය වෙන්න එපා මේ රෙකෝඩින් එකක් දාන්න බලන්නකෝ. හරි. මේ සුදා දැන් ඊළඟට මේ ස්ක්‍රීන් එක ෂෙයා කරනවා මේ වීඩියෝ එකකුත් දාන්න තියෙනවා. බලමු. ඉස්සෙල්ලා ටෙස්ට් එක කරන හැටි බලමු වීඩියෝ එක. බලන්න ඩිස්ප්ලේ එක පේනවද? කට්ටියටම පේනවද?
බලන්න වීඩියෝ එක පේනවද කියලා. ආ මේ තියෙන්නේ මේ වතුර ගන්න එක. ඒ කියන්නේ මේ මෙතන මේ මෙයා මේ වතුර ගන්න මේ මං කියන එකත් ඇහෙනවනේ. මෙයා මෙතන වතුර ගන්න අර එකක තෙල් දිනනවා අනික මේ අර ටෙස්ට් එක කරාම ඒක හරියට පේන්නේ නැහැ කියලා පෙන්වන්න. මේ බලන්න මෙතන මේ සූඩෑන් ටෙස්ට් එක තමයි මෙතන මෙයා අරන් තියෙන්නේ සූඩෑන් 4 කියන ටෙස්ට් මේ මේක ඒකත් ඒ පාඩම තමයි මේ වගේ ද්‍රාවණයක් තමයි සූඩෑන් එකේ තියෙන්නේ. බලන්න වතුර දිය කරාට පස්සේ ලා රතු පාටක් වගේ නේ තියෙන්නේ. මේක තමයි සූඩෑන් එක. දැන් මේ අනිත් පරීක්ෂා නලයට දාලා තියෙන්නේ මේ පාවෙන්නේ මේ දාන්නේ මේ ඔයිල් ভেජිටබල් ඔයිල් එළවලු තෙල් දාන්නේ මේ දැක්කද තෙල් ටික පාට වෙනවා තෙල් ටික පාට වෙනවා දැක්කද මං කියන එක ඇහෙනව නේද ඇහෙනවනේ හරි මේ දාන්නේ තෙල් ටිකක් ඔන්න බලන්න දාලා ඒකට දැම්ම සූඩෑන් ප්‍රතිකාරක බලන්න අර තෙල් ටික විතරක් මේ වෙනම පේනවා දැක්කද තෙල් ගෝලිකාවක් ඇදිලා මේ පෙන්නන්නේ තෙල් තට්ටු විතරක් මේක තමයි සූඩෑන් ටෙස්ට් එක කලවම් කරන්න කලින් බලන්න මේ තෙල් ටික විතරක් ඒ අඳුරගත්ත විදිහ හරි ලියාගමු අපි ලිපිඩ අඳුනා ගැනීමේ පරීක්ෂාව ලියාගන්න සූඩාන් 3 පරීක්ෂාව මේ රෝමි ලක්ෂණ 3 තියෙන්නේ සූඩාන් 3 පරීක්ෂාව ලියාගන්න පළවෙනි කරුණ ස්ක්‍රීන් එකේ තියෙනවා තල තෙල් හෝ පොල් තෙල් ස්වල්පයක් පරීක්ෂා නලයකට දැමීම පළවෙනි ක්‍රමය ඒ කියන්නේ ක්‍රමයේ පළවෙනි පියවර තල තෙල් හෝ පොල් තෙල් ස්වල්පයක් පරීක්ෂා නලයකට දැමීම තල තෙල් හෝ පොල් තෙල් ස්වල්පයක් පරීක්ෂා නලයට දැමීම ඊළඟට දෙවෙනි එක එයට සූඩාන් 3 ප්‍රතිකාරකය එකතු කර හොඳින් සෙලවීම එයට සූඩාන් 3 ප්‍රතිකාරකය එකතු කර හොඳින් සෙලවීම රතු පාටින් ලියාගන්න තෙල් ස්තරය රතු පැහැති වේ තෙල් ස්තරය රතු පැහැති වේ තෙල් ස්තරය රතු පැහැති වේ ඔන්න අද ලිපිඩ ගැනත් කතා කරලා ඉවරයි තේරුණාද මොකද ප්‍රශ්නයක් නැහැ නේද හරිනේ ලිපිඩ ගැනත් කතා කරලා ඉවරයි ඊළඟට අපිට කතා කරන්න තියෙන්නේ මේ ලිපිඩ ගැන තව චූටි කොටසක් කතා කරන්න තියෙනවා මේ අමතර දැනුමට පාඩ එකක් ඈ මේක දැනගෙන ඉන්න එක වටිනවා මේ විනාඩි 5ක් ලියන්න මොකුත් නැහැ ඒකත් කතා කරලමුකෝ ස්ක්‍රීන් එකත් බලාගන්න අපිට පුළුවන් මේ දැන් අපි කිව්වනේ මේ ලිපිඩ හැදලා තියෙන්නේ ග්ලිසරෝලුයි මේ දම්ලයි එකතු වෙලා කියලා. ග්ලිසරෝලුයි මේ දම්ල අපිට මේ දම්ල කොටස් දෙකකට බෙදන්න පුළුවන්. මේ දම්ල කොටස් දෙකකට බෙදන්න පුළුවන්. සංතෘප්ත මේ දම්ල
අසන්තෘප්ත මේද අම්ල කියලා. මේද අම්ල කියන එක අපිට කොටස් දෙකකට බෙදන්න පුළුවන්. සන්තෘප්ත මේද අම්ල කියලායි අසන්තෘප්ත මේද අම්ල කියලායි. එතකොට සංතෘප්ත මේද අම්ල කියන්නේ දැන් මේද අම්ලේ ඔයාලට මේක තේරෙන්නේ නැහැ. හැබැයි මේ පොඩ්ඩක් බෝඩ් එකේ බලන්න. මේද අම්ලේ හැදිලා තියෙන්නේ මෙන්න මෙහෙම මේක පොඩ්ඩක් නිකන් දැනගෙන ඉන්න. මෙහෙම කාබන් දාමයක් තියෙනවා. මේ තියෙන කාබන්ට මෙන්න මෙහෙම හයිඩ්‍රජන් දෙපැත්තෙන් එකතු වෙලා තියෙනවා. දැන් බලන්න මේ කාබන් අතර තියෙන්නේ තනි බන්ධන විතරයි. හරිද? කාබන් අතර තියෙන්නේ තනි බන්ධන විතරයි. හැබැයි ඔන්න බලන්න වෙන දේ. අපි මෙතන මේ හයිඩ්‍රජන් දෙක මකලා ඒ වෙනුවට මෙතෙන්ට තනිරක් ගහපුවාම මෙතන වාට ඉරි දෙකක් වෙනවා. කාබන් අතර ඉරි දෙකක් වෙනවා. මේකට අපි කියනවා කාබන් විත්ත බන්ධනයක් කියලා. කාබන් විත්ත බන්ධනයක් මේ කලින් තිබ්බ එක ඉරයි දැන් තියෙන්නේ ඉරි දෙකයි. එතකොට අපි කියනවා අසන්තෘප්ත මේද කියන්නේ කාබන් දාමයේ තියෙන්නේ තනි බන්ධන විතරයි. සංතෘප්තයි කියන්නේ කාබන් දාමයේ තියෙන්නේ තනි බන්ධන විතරයි. අසන්තෘප්තයි කියන්නේ කාබන් දාමයේ ද්විත්ව බන්ධන එකක් හෝ කිහිපයක් තියෙන්න පුළුවන්. කාබන් දාමයේ තනි බන්ධන විතරක් තියෙනවා නම් සංතෘප්ත මේදම්. අසන්තෘප්තයි කියන්නේ කාබන් දාමයේ මේ මොකද්ද? ද්විත්ව බන්ධන එකක් හෝ කිහිපයක් තියෙනවා නම් කියන එකයි. ඔයාලට ලොකුවට ඔළුවට ගිහින් ඉතන කතන්දරයක් විදිහට මේ කිව්ව කතන්දරේ තේරුණාද? ඒක පොඩ්ඩක් දැනගෙන ඉන්න. මේ ධම්ම කියන එක සංතෘප්ත අසන්තෘප්ත කියලා වෙන් කරන්න පුළුවන්. කාබන් අතර තනි බන්ධන විතරක් තියෙනවා නම් ඒකට අපි කියනවා සංතෘප්ත මේ ධම්ම කියලා. අසන්තෘප්තයි කියන්නේ කාබන් අතර ද්විත්ව බන්ධන එකක් හෝ කීපයක් තියෙනවා. තේරුම් නැත්නම් වැඩි හිතන්න එපා. ඒක ලොකුවට ගන්න ඒ ලෙවල් වලදී ඕන වෙන්නේ. හරිනේ? ඊළඟට අපිට කතා කරන්න යන්න තියෙන්නේ මොනවද? පාඩම ඊළඟ කැලල. නියුක්ලියික් අම්ල. නියුක්ලියික් ඇසිඩ් ගැන තමයි ඊළඟට අපිට කතා කරන්න තියෙන්නේ. හරි. මේ ප්‍රශ්න ටිකක් අහන්න. නියුක්ලියික් අම්ල ගැන ඔයාලා මොනවද දන්නේ? නියුක්ලියික් අම්ල ගැන ඔයාලා මොනවද දන්නේ? නියුක්ලියික් අම්ල තමයි ඊළඟට කතා කරන්න තියෙන්නේ. මොනවද දන්නේ නියුක්ලියික් අම්ල ගැන? දන්නේ මොනවද? අහලා තියෙන්නේ? ඉස්කෝලේ කරලා තියෙනවනේ. මෙහෙම ප්‍රශ්න අහන්න. එතකොට තමයි මේ හොඳට මතක හිටින්නේ. සාමාන්‍ය උගන්වන දෙයක් ඉගෙන ගන්න දෙයක් මතක හිටින්නේ මෙහෙම ප්‍රශ්න අහද්දි. නියුක්ලියික් අම්ල ගැන මොනවද ඔයාලට මතක? නියුක්ලියික් අම්ලගේ DNA RNA මතක් වෙනවා. බලන්න මේ රූපෙත් දීලා තියෙනවා මේ DNA එකක් එහෙම තියෙනවා පේනවද? මේ උත්තර දෙන්න ඕනේ. ඔහොම නම් බෑ. මං කියන එක ඇහෙනවනේ. දවල් උත්තර දෙන්න නැති වෙද්දි මට හිතෙන්නේ මං කියන එක ඇහෙන්නේ නැහැ කියලා. ඒකෙන්ද උත්තර දෙන්න chat එකට හරි දාන්න. හරි. මේ නියුක්ලියික් අම්ල හැදිලා තියෙන්නේ නියුක්ලියෝටයිඩ් කියන ඒවා බහුවවයවීකරණය වෙලා තමයි හැදිලා තියෙන්නේ. දැන් ලිපිඩ හැදිලා තියෙන්නේ ග්ලිසරෝල් ධන මේ ධම්ම. එතකොට ප්‍රෝටීන් හැදිලා තියෙන්නේ අපි කිව්වේ මොනවද? ප්‍රෝටීන් හැදිලා තියෙන්නේ ඇමයිනෝ අම්ල බහුවයවීකරණය වෙලා. එතකොට නියුක්ලියික් අම්ල හැදිලා තියෙන්නේ නියුක්ලියෝටයිඩ් කියන ඒවා බහු අවයවීකරණය වෙලා. නියුක්ලියික් අම්ලවල හැදිලා තියෙන දැන් අනිත් ඒවා නම් මේගොල්ලෝ CHO දැන් ලිපිඩ එහෙම CHO නේ. ඒ වගේ නියුක්ලියික් අම්ල හැදිලා තියෙන්නේ කාබන්, හයිඩ්‍රජන්, ඔක්සිජන්, නයිට්‍රජන්, ෆොස්ෆරස්. මතක තියාගන්න THO කොහොමද තියනවනේ. ඊට පස්සේ ප්‍රෝටීන කතා කරද්දී නයිට්‍රජන් ගැන කතා කරලා නයිට්‍රජන් වෙනුත් ඇදලා තියෙනවා. මේ සෙට් එකට අමතරව
phosphorus කියන කෙනත් එකතු වෙලා තියෙනවා. CHONP CHONP නියුක්ලියික් අම්ල හැදලා ඉන්නේ CHONP CHONP කාබන් හයිඩ්‍රජන් ඔක්සිජන් නයිට්‍රජන් phosphorus කියන ඒවා එකතු වෙලා තමයි නියුක්ලියික් අම්ල හැදලා තියෙන්නේ. නියුක්ලියික් අම්ල ප්‍රධාන ආකාර දෙකක් තියෙනවා. පළවෙනි එක DNA දෙවෙනි එක RNA. නියුක්ලියික් අම්ල ප්‍රධාන ආකාර දෙකයි. පළවෙනි සෙට් එක DNA දෙවෙනි එක RNA. DNA කියන එකේ තේරුම තමයි ඩියොක්සි රයිබෝ නියුක්ලියික් අම්ල. ඩියොක්සි රයිබෝ නියුක්ලියික් අම්ල. මෙතන මේ ඒ කියන්නේ ඇසිඩ් කියන එක. ඩියොක්සි රයිබෝ නියුක්ලියික් ඇසිඩ්. ඩියොක්සි රයිබෝ නියුක්ලියික් ඇසිඩ්. එතකොට RNA කියන එකේ තේරුම රයිබෝ නියුක්ලියික් ඇසිඩ්. රයිබෝ නියුක්ලියික් ඇසිඩ්. ස්ක්‍රීන් එක පේනවද? ස්ක්‍රීන් එක. ඔව්. DNA එතකොට DNA ඩියොක්සි රයිබෝ නියුක්ලියික් ඇසිඩ්. එතකොට අපි කියවනේ නියුක්ලියෝටයිඩ වලින් හැදෙන්නේ කියලා. එතකොට නියුක්ලියික් අම්ල හැදෙන්නේ නියුක්ලියෝටයිඩ වලින්. එතකොට DNA හැදෙන්නේ කොහොමද? DNA ඩියොක්සි රයිබෝස් නියුක්ලියික් අම්ල හැදෙන්නේ ඩියොක්සි රයිබෝ නියුක්ලියෝටයිඩ වලින්. පැටලෙන්න බලනවා. හොඳට මතක තියාගන්න. පැටලෙන්න බලනවා. දැන් මේකේ තේරුම ඩියොක්සි රයිබෝ නියුක්ලියික් අම්ලනේ. ඒක හැදෙන්නේ දැන් අර නියුක්ලියෝටයිඩ හතරේකට ගාවන්න. DNA හැදෙන්නේ එතකොට ඩියොක්සි රයිබෝ නියුක්ලියෝටයිඩ. නියුක්ලියෝටයිඩ එකතු වෙලා තමයි DNA හැදෙන්නේ. එතකොට RNA හැදෙන්නේ කොහොමද? රයිබෝ නියුක්ලියෝටයිඩ. අර නියුක්ලියෝටයිඩ කැලලටම මෙතන රයිබෝ දැම්මා. මෙතන ඩියොක්සි රයිබෝ දැම්මා. RNA හැදෙන්නේ රයිබෝ නියුක්ලියෝටයිඩ. DNA හම්බෙන්නේ නැස්ටිය ඇතුලේ. නැස්ටිය ඇතුලේ ප්‍රවේශික තොරතුරු කපඩා කරන තමයි DNA ඕන වෙන්නේ. RNA අපිට හම්බ වෙනවා වෛරස් වල. RNA හම්බ වෙනවා වෛරස් වල. ප්‍රෝටීන හදද්දි ප්‍රෝටීන සංශ්ලේෂණය කියන්නේ හදනවා කියන්නේ. අපේ ඇඟ ඇතුලේ ප්‍රෝටීන හදද්දි මේ RNA අපිට ප්‍රයෝජනවත් වෙනවා. ලියාගමුද ඔය ටික? මේ තියෙන මේ නියුක්ලියෝටයිඩ් එක විහාර පේනවද ඔයාලට? නියුක්ලියෝටයිඩ් එක විහාර. නියුක්ලියෝටයිඩ් එක කියන්නේ මෙන්න මෙහෙම එකක්. මේක මේ පංචාශ්‍රයක් තියෙන්නේ පහයි. 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 පහක් තියෙන්නේ මේ තියෙන්නේ පෙන්ටෝසීන්. නියුක්ලියෝටයිඩ් එකක් හැදෙන්නේ මේ කොටුවෙන් පෙන්නන්නේ නයිට්‍රජනීය භාෂ්මයක්. මේ පහක් තියෙන පංචාශ්‍රයෙන් පෙන්නන්නේ පෙන්ටෝසීනි. පෙන්ටෝස් කියන එකේ තේරුම පහයි කියන්නේ පෙන්ටෝසීනි. මේ තියෙන්නේ ෆොස්ෆේට් කාණ්ඩයක්. ෆොස්ෆේට් කාණ්ඩ ෆොස්ෆේට්. ෆොස්ෆේට් අයන මොකද? PO4 මතකද? 2 1 වන්දන පාඩුවේ තියෙනවා. ෆොස්ෆේට් කාණ්ඩය. තේරුණාද මේ DNA ගැන කියපු ටික? නෝට් එක ලියාගෙන ගිහිල්ලා ආයෙ කතා කරමු. හරි. මාතෘකාව දාගන්න නියුක්ලියික් අම්ල. නියුක්ලියික් ඇසිඩ්. පළවෙනි වාක්‍ය ලියාගන්න. පළවෙනි වාක්‍ය ලියාගන්න. නියුක්ලියෝටයිඩ නැමැති. නියුක්ලියෝටයිඩ නැමැති. නියුක්ලියෝටයිඩ නැමැති. පැනුම් මේකක රාශියක්. නියුක්ලියෝටයිඩ නැමැති පැනුම් මේකක රාශියක් රේඛීයව සම්බන්ධ වීමෙන් සෑදෙන ජෛව අණු කාණ්ඩයකි. නියුක්ලියෝටයිඩ නැමැති පැනුම් මේකක රාශියක්
රේඛීයව සම්බන්ධ වීමෙන් සෑදෙන ජෛව අණු කාණ්ඩයකි. රේඛීයව කියන එකට ටිකක් ගහගන්න. හරිද? ඊළඟට රේඛීය බහු අවයවික වේ. රේඛීය බහු අවයවික වේ. රේඛීය බහු අවයවික වේ. ඊළඟ ලියා ගන්න CHONP අඩංගු වේ. සංකේතන ලියන්න. බොරුවට මේ වෙලාව නාස්ති කරන්න ඕනේ නැහැ. CHONP අඩංගු වේ. CHONP අඩංගු වේ. CHONP අඩංගු වේ. කාබන් හයිඩ්‍රජන් ඔක්සිජන් නයිට්‍රජන් ફોස්ෆරස් CHONP අඩංගු වේ. CHONP අඩංගු වේ. කියවන වේගය වැඩි නැහැනේ. ඔන්න මේ ස්ලයිඩ් එක පේනවනේ. ස්ලයිඩ් එක පේනවනේ. බලන්න වාක්‍ය කියවන්න මොකක්ද දීලා තියෙන්නේ කියලා. කට්ටියම කියවන්න. සජීව පදාර්ථයේ අඩංගු ප්‍රධාන කාබනික අණු වර්ග අතරින්. ඒ කියන්නේ අර කාබෝහයිඩ්‍රේට් ප්‍රෝටීන ඒ සෙට් එක අතරින් ප්‍රවේණිකව වැදගත් වනුයේ නියුක්ලියික් අම්ලය. බලන්න ප්‍රවේණිකව වැදගත් වෙනුවේ. ප්‍රවේණික කියන්නේ මොකද්ද? ප්‍රවේණික නිකන් වචනේ තේරුම. දැන් මේ පොඩ්ඩක් හොඳට අහගන්න. දැන් ඔන්න ඔයාලා අම්මයි තාත්තයි ඉන්නව නේද? ඔයාලා අම්මයි තාත්තයි වගේනේ ඔයා. එතකොට දැන් ඔයා ගාව දැන් අපි හිතමුකෝ දැන් ඔන්න ඔයා ඉන්නවා. දැන් සමහරු දැන් හම්බුනාම කියනවා නේද? ඔයා නම් අම්මා වගේ. ඔයා නම් නැත්තම් තාත්තා වගේ. අම්මාගේ පාඩම. දැන් සමහරුන්ගේ අම්මලාගේ කුණ්ඩේ ක්‍රේල් එතකොට ළමයින්ගේ කුණ්ඩේ ක්‍රේල්. එතකොට දැන් ඔයාලට තේරෙනව නේද මේ පොඩි නෙමෙයි ලොකු සමාන ගතියක් තේරෙනව නේද? ඉතින් අම්මලායි ළමයින්ගේ ලොකු සමාන ගතියක් තේරෙනවනේ. එතකොට දැන් ඔයාට ඒ සමාන ලක්ෂණ ආවේ කොහෙන්ද? ඒ කියන්නේ ඔයාට දැන් මේ අම්මගේ හැඩවුරුකම් මේ හැමදේම ආවේ කොහෙන්ද? අන්නේ ඒවා දැන් දන්නවනේ කොහොමද අපි හැදෙන්නේ? ලිංගික ප්‍රජනනයෙන් අපි හැදෙන්නේ. සත්තු මිනිස්සු මේ හැමෝම හැදෙන්නේ ලිංගික ප්‍රජනනයෙන්. එතකොට තාත්තගේ ශුක්‍රාණුවකුයි මේ දෙන්නේ අම්මගේ ඩිම්බයකුයි එකතු වෙලා හැදෙනවා යුක්තාණුව කියලා එකක්. එතකොට අර ලක්ෂණ මේ ශුක්‍රාණුවේ තියෙනවා ඔයාගේ තාත්තගේ ප්‍රවේණික තොරතුරු. ඒ කියන්නේ තාත්තගේ පරම්පරාවේ ලක්ෂණ. ඒ සීයාගේ පරම්පරාවෙන් එන ලක්ෂණ. එතකොට මෙතන මේ අම්මගේ ඩිම්බේ තියෙනවා අම්මගේ පරම්පරාවේ. ඒ කියන්නේ අම්මගේ පරම්පරාවේ මේ ඒ ලක්ෂණ ටික. ඔන්න ඒ දෙක මෙහෙම එකතු වෙලා තමයි යුක්තාණුව හැදෙන්නේ. ඒ කියන්නේ මේ ලක්ෂණ අරන් යන්න අපිට බලපාන්නේ DNA කියන එක. DNA තමයි බලපාන්නේ. ඒතර DNA කියන්නේ මොනවද? න්‍යෂ්ටික අම්ල ජාතියක්. න්‍යෂ්ටික අම්ල ජාතියක්. ඒතකොට මේ ප්‍රවේණික කතන්දරේ ප්‍රවේණිකව අපිට වැදගත් වෙන්නේ න්‍යෂ්ටික අම්ල. කිව්ව කතන්දරේ තේරුණාද? ප්‍රවේණිකව මේ ප්‍රවේණික ද්‍රව්‍ය අරන් යන්නේ ඔය DNA වගේ ඒවා.
එතකොට වෛරස් වගේ ගත්තහම වෛරස් දන්නවනේ කොරෝනා වෛරස් එක. කොරෝනා වෛරස් එක අන්න ඒ වගේ වෛරස් දැන් වෛරස් වල තියෙන ලිංගික ප්‍රජනනය නෙමෙයි. හිතන්න වෛරස් හැදෙන්න ඕනේ මොකක් හරි විදිහට. එතකොට වෛරස් වලත් ඊළඟ යාගේ වෛරස් වලට තොරතුරු අරන් යන්න තියෙන්නේ ගොඩක් වෛරස් වල RNA වලින්. ඒ කියන්නේ ප්‍රවේණික තොරතුරු කතන්දරයක් එන්නේ අපිට තේරෙනවා DNA RNA. දැන් ඔය මේ අපරාධ නඩු දන්නවනේ. ඔය සමහර අපරාධකාරයෝ ඔබ හොයාගෙන DNA ටෙස්ට් එක කරනවා. මොනවා හරි ප්‍රශ්නයක් වුණාට පස්සේ ඒ ප්‍රශ්නේ වෙන තැන එක්ක හොයාගන්න එයාගේ රෝම කූප. නියපොතු කෑල්ලක් හරි හොයාගෙන DNA ටෙස්ට් එකක් කරලා හරියටම කන්ෆර්ම් කරගන්නවා කවුද මේක මේ සිද්ධියට සම්බන්ධ කවුද කියලා. එතකොට ප්‍රවේණිකව ඉතා වැදගත් වෙන්නේ නියුක්ලියික් අම්ල. කතන්දරේ තේරුණාද? තේරුණාද? වාක්‍ය ලියාගන්න සජීව පදාර්ථයේ අඩංගු කාබනික අණු වර්ග අතරින් සජීව පදාර්ථයේ අඩංගු කාබනික අණු වර්ග අතරින් ප්‍රවේණිකව ඉතා වැදගත් වනුයේ නියුක්ලියික් අම්ලයි. ප්‍රවේණිකව ඉතා වැදගත් වනුයේ නියුක්ලියික් අම්ලයි. සෑම නියුක්ලියෝටයිඩයක්ම තැනී ඇත්තේ සංඝටක වර්ග තුනකිනි. සෑම නියුක්ලියෝටයිඩයක්ම තැනී ඇත්තේ සංඝටක වර්ග තුනකිනි. සෑම නියුක්ලියෝටයිඩයක්ම තැනී ඇත්තේ සංඝටක වර්ග තුනකිනි. සංඝටක වර්ග තුනකිනි. ඒ වාක්‍ය ලියලා මේ රූපය අඳගන්න. ඒ වාක්‍ය ලියලා මේ රූපය අඳගන්න. එතකොට මේ රූපේ තියෙනවනේ නයිට්‍රජනීය පස්වනයි පෙට්‍රෝසීනි කාණ්ඩය ෆොස්ෆේට් කාණ්ඩය විනාඩියක් දෙන්න රූපය අඳගන්න. රූපය ඇඳලා ඉවරලා මේ chat එකට දාන්න මේ හරි කියලා. විනාඩියක් දෙන්න ඉක්මනට අඳගන්න. කැට ඇඳ දාන්න එපා නිකන් රෝමක් ඇඳ. ඊට පස්සේ මෙන්න පංචාශ්‍රයක් ඇඳ. ආය මෙතන ඍජුකෝණාශ්‍රයක් ඇඳ. ඉඳලා මේක ලබු කරන්න. ෆොස්ෆේට් කාණ්ඩ මේක පෙන්ටෝසීනි කාණ්ඩ මේක නයිට්‍රජනීය භස්ම කාණ්ඩය. නයිට්‍රජනීය භස්ම. හරිද? ඇඳද? ඇඳලා ඉවරද? ඇඳලා ඉවරද? ඔයාලා උත්තර දෙන්න නැත්නම් මම ඉතින් මේ ඉතුරු ටික පටන් ගන්නද? හරි ඇඳලා ඉවරයි. ලියාගන්න ප්‍රධාන ආකාර දෙකකින්. ඔය නියුක්ලියික් අම්ලකින් ලියන්න ඕනේ ප්‍රධාන ආකාර දෙකකින්. DNA RNA. ප්‍රධාන ආකාර දෙකකින්. DNA RNA. තේරුම් දෙකක් ලියාගන්න සිංහලෙන්. ඩිऑක්සි රයිබෝ නියුක්ලියික් අම්ල. DNA RNA කියන්නේ රයිබෝ නියුක්ලියික් අම්ල. ප්‍රධාන ආකාර දෙකයි DNA RNA. DNA කියන්නේ ඩිऑක්සි රයිබෝස් නියුක්ලියික් අම්ල. RNA කියන්නේ රයිබෝ නියුක්ලියික් අම්ල. ප්‍රධාන මාතෘකාවක් දාගන්න දැන් DNA කියලා. DNA 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 ලියන්න
තැනුම් මේකක ඉරක් ගහලා තැනුම් මේකක ඩිऑक्सी රයිබෝ නියුක්ලියෝටයිඩ් තැනුම් මේකක ඩිऑक्सी රයිබෝ නියුක්ලියෝටයිඩ් ඩිऑक्सी රයිබෝ නියුක්ලියෝටයිඩ් ඩිऑक्सी රයිබෝ නියුක්ලියෝටයිඩ් දෙවෙනි කරුණ න්‍යෂ්ටිය තුල ඇති DNA අණුවෙහි න්‍යෂ්ටිය තුල ඇති DNA අණුවෙහි ප්‍රවේණික තොරතුරු ගබඩා වී ඇත. න්‍යෂ්ටිය තුල ඇති සෛලයක න්‍යෂ්ටිය තුල ඇති DNA අණුවෙන් තමයි ප්‍රවේණික තොරතුරු ගබඩා වෙලා තියෙන්නේ. න්‍යෂ්ටිය තුල ඇති DNA අණුවෙහි ප්‍රවේණික තොරතුරු ගබඩා වී ඇත. ඔය රූපේ තියෙන DNA අණුවක විවිධ දවල්ට ප්‍රශ්නයක් මේ මොනවද ඔය පාඩ පාඩින් ලකුණු කරලා තියෙන්නේ මේ A T C G කියලා. ඒ තියෙන්නේ මේ මෙතන තියෙන නයිට්‍රජනීය භස්ම ಜಾති හතරක්. නිකන් නම නිකන් අහලා තියාගන්න ඔයාලට A level වලදී බයෝ කරොත් මේක ගැන තව කතා කරන්න තියෙන ලස්සන පාඩමක්. මේ A කියන්නේ ඇඩිනීන්, T කියන්නේ තයමීන්, C කියන්නේ සයිටෝසින්, G කියන්නේ ගුවනින්. ඒ නයිට්‍රජනීය භස්ම ಜಾති හතරක්. ලියාගත්ත න්‍යෂ්ටිය තුළ ඇති DNA අණුවේ ප්‍රවේණික තොරතුරු ගබඩා වී ඇත. දන්නවනේ ප්‍රවේණික තොරතුරු කියන්නේ මොනවද කියලා දුන්නනේ. හරි. ඊළඟ ප්‍රධාන මාතෘකාව දාගන්න RNA. 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 පළවෙනි වාක්‍ය ලියා ගන්න ඕනේ. මේ දෙවෙනි එකෙන් ඉඳන් ලියා ගන්න. RNA අණුවෙහි තැනුම් මේකකය නිකන් තැනුම් මේකකය කියලා දාලා ලියා ගන්න. රයිබෝ නියුක්ලියෝටයිඩ්. තැනුම් මේකකය රයිබෝ නියුක්ලියෝටයිඩ්. රයිබෝ නියුක්ලියෝටයිඩ්. රයිබෝ නියුක්ලියෝටයිඩ්. තරුවක් දාලා ලියා ගන්න. ප්‍රෝටීන සංශ්ලේෂණ ක්‍රියාවලියේදී වැදගත් කෘත්‍යයක් ඉටු කරයි. RNA ප්‍රෝටීන සංශ්ලේෂණ ක්‍රියාවලියේදී වැදගත් කෘත්‍යයක් ඉටු කරයි. RNA ප්‍රෝටීන සංශ්ලේෂණ ක්‍රියාවලියේදී වැදගත් කෘත්‍යයක් ඉටු කරයි. RNA ප්‍රෝටීන සංශ්ලේෂණ ක්‍රියාවලියේදී වැදගත් කෘත්‍යයක් ඉටු කරයි. දැන් ඊළඟට අපිට කතා කරන්න තියෙන්නේ නියුක්ලියික් අම්ලවල වැදගත්කම. ලොකු මාතෘකාවක් දාලා ලියලා ගන්න. නියුක්ලියික් අම්ලවල වැදගත්කම. නියුක්ලියික් අම්ලවල වැදගත්කම. අපි ලියලිය කතා කරමු. පළවෙනි වැදගත්කම ලියා ගන්න. ජීවීන්ගේ ප්‍රවේණික තොරතුරු ගබඩා කිරීම. 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 ඒක අමුතුවෙන් විස්තර කරන්න දෙයක් නැහැ නේ. ප්‍රවේණික තොරතුරු ගබඩා කරන්නේ DNA එකට. දෙවැනි එක ජීවීන්ගේ ප්‍රවේණික තොරතුරු පරම්පරාවෙන් පරම්පරාවට සම්ප්‍රේෂණය කිරීම. ජීවීන්ගේ ප්‍රවේණික තොරතුරු පරම්පරාවෙන් පරම්පරාවට සම්ප්‍රේෂණය කිරීම. මම කියන්නේ තාත්තගේ පැත්තෙන් අම්මගේ පැත්තෙන් ඉන්නේවා ඔයාට සම්ප්‍රේෂණය කරා. තාත්තගේ පැත්තෙන් අම්මගේ පැත්තෙන් ඉන්න ප්‍රවේණික තොරතුරු ඔයාට හම්බුණා. ඊළඟට මොකද වෙන්නේ? ඔයාගෙන ඊට පස්සේ ඔයාගේ ළමයින්ට ඔයාගේ තොරතුරු ඊට පස්සේ ඔයාගේ
මේ කවුද මේ විවිධ තොරතුරුයි ඒව ඔයාගේ ළමයින්ට ඊට පස්සේ ආය පරම්පරාවට සම්ප්‍රේෂණය වෙනවා. ජීවීන්ගේ ප්‍රවේණික තොරතුරු පරම්පරාවෙන් පරම්පරාවට සම්ප්‍රේෂණය කිරීම. තුන්වෙනි එක ප්‍රෝටීන සංශ්ලේෂණය කිරීමට අදාළ ක්‍රියාවලිය සඳහා ප්‍රෝටීන සංශ්ලේෂණය කිරීමට අදාළ ක්‍රියාවලිය සඳහා ප්‍රෝටීන සංශ්ලේෂණය කිරීමට අදාළ ක්‍රියාවලිය සඳහා ප්‍රෝටීන සංශ්ලේෂණ කිරීමට අදාළ ක්‍රියාවලිය සඳහා හරිද? ඊළඟට ලියාගන්න සෛලයේ සිදුවන සියලුම ජීව ක්‍රියාවලි පාලනය කිරීම සඳහා වැදගත් වේ. සෛලයේ සිදුවන සියලුම ජීව ක්‍රියාවලි පාලනය කිරීම සඳහා වැදගත් වේ. සෛලයේ සිදුවන සියලුම ජීව ක්‍රියාවලි පාලනය කිරීම සඳහා වැදගත් වේ. අපේ සෛලය ගත්තොත් අපි හිතමු සෛලය කියන්නේ ඉස්කෝලයක් කියලා. ඉස්කෝලේක නම් කවුද මේ ඉස්කෝලයක් පාලනය කරන්නේ? ප්‍රින්සිපල්නේ. ඒතකොට ප්‍රින්සිපල්ගේ ඔෆිස් එක වගේ තමයි සෛලයක් ගත්තොත් ඒකේ නැස්ටිය. එතකොට ඒ ඔෆිස් එකේ දැන් ඔය එක දැන් ඔයාලගේ 7 වසර සෙක්ෂන් එක 6 වසර 10 වසර ඕවට අදාළ ෆයිල් තියනවා නේද? අන්න ඒ වගේ තමයි නැස්ටි ඇතුළත ඒ පාලනය කරන්න ඕනේ ඩේටා ටික තියෙන්නේ DNA විදිහට. කිව්ව කතාව තේරුණානේ? සෛලයේ සියලුම ජීවී ක්‍රියාවලි පාලනය කිරීම සඳහා වැදගත් එම ජීවී ක්‍රියා පාලනය කරනු ලබන තොරතුරු ඇතුළත් වන්නේ DNA තුලය. එම ජීව ක්‍රියාවලි පාලනය කරනු ලබන තොරතුරු ඇතුළත් වන්නේ DNA තුලය. එම ජීව ක්‍රියාවලි පාලනය කරන තොරතුරු ඇතුළත් වන්නේ DNA තුලය. DNA තුලය. ලියාගත්තද? බලන්න ඊළඟට. ඇතැම් වෛරසවල ප්‍රවේණික තොරතුරු ගබඩා කර ගැනීමට RNA වැදගත් වේ. ඇතැම් වෛරසවල ප්‍රවේණික තොරතුරු ගබඩා කර ගැනීමට RNA වැදගත් වේ. ඇතැම් වෛරසවල ප්‍රවේණික තොරතුරු ගබඩා කර ගැනීමට RNA වැදගත් වේ. ඇතැම් වෛරසවල ප්‍රවේණික තොරතුරු ගබඩා කර තබා ගැනීමට RNA වැදගත් වේ. ඇතැම් වෛරසවල ප්‍රවේණික තොරතුරු ගබඩා කර තබා ගැනීමට RNA වැදගත් වේ. ඇතැම් වෛරසවල ප්‍රවේණික තොරතුරු ගබඩා කර තබා ගැනීමට RNA වැදගත් වේ. අපේ DNA වගේ වෛරස් වල තියෙන්නේ RNA. ඊළඟ එක ලියාගන්න DNA අණු වලට විකෘති වලට භාජනය වීමක් නැත නිසා බලන්න මේකේ තේරුම. ඔන්න. ඔයා දැකලා තියෙනවද? ඔයාලා යාළුවෝ ඉන්නවද මේ ඔය ඇලි කට්ටිය කියන්නේ? ඇලි කියන වචනේ තේරුම අහලා තියෙනවද? වැඩි ඕනේ මේ ඔය සමහර එකපාරටම කලාතුරකින් මේ සුදු පාට නයි එහෙම එනවා දැකලා තියෙනවද? සුදු පාට නයි. දැකලා තියෙනවද? තනිකරම සුදු පාට ගෙම්බු එහෙමත් ඉන්නවා. ඒ කියන්නේ අනිත් සතුන්ට වඩා පාට වෙනස්. අපේ මිනිස්සුන්ගෙත් ඉන්නවා. දැන් ලංකාවේ සාමාන්‍යයෙන් කළු පාට හැමෝටම තියෙන්නේ අපි හැමෝටම.
හැබැයි දැකලා තියෙනවද අසාමාන්‍ය විදිහට සුදු කට්ටිය? පිටරට අය නෙමෙයි ලංකාවේ. ඒ කියන්නේ එයාගේ අම්මයි තාත්තයි මේ කළු පාටයි සාමාන්‍ය පාටයි වුණා කළු වගේ පාටවල. ඒ වුණාට එයාගේ කොණ්ඩෙත් නිකන් සුදු පාටයි අමුතු විදිහට සුදු කට්ටිය දැකලා තියෙනවා. එහෙම වෙන්නේ එයාගේ තියෙන DNA අණු. ඒ කියන්නේ මේ යුක්තාණුව හැදෙද්දි ජාන විකෘති වුණාම තමයි එහෙම හැදෙන්නේ. එතකොට අපි එහෙම ඒ අලුතින් හැදෙන ඒවට කියනවා ප්‍රභේදන කියලා. ඒ කියන්නේ DNA විකෘති වලට ලක් වෙන්න පුළුවන්. විකෘති වෙනවා කියන්නේ මොකද්ද? විකෘති වෙනවා කියන්නේ වෙනස් වෙනවා වගේ අදහසක්. දැන් ඔයාලා දැකලා තියෙනවද? හෙන්දිරික්ක රතු පාට හෙන්දිරික්ක තියෙනවා. ඊට පස්සේ සුදු පාට හෙන්දිරික්ක තියෙනවා. හෙන්දිරික්ක ඔය හතරට බෙදෙනවා කියන්නේ හෙන්දිරික්ක මල්. එතකොට ඔය රතු පාට මලුයි සුදු පාට මලුයි අන්නේ මේ පැලේ ළඟ තිබ්බහම ඒව පරාගණය වෙලා අලුත් ප්‍රභේදන හැදෙනවා රෝස පාට මේ හෙන්දිරික්ක. එතකොට ඒ වෙනස් වෙලා තමයි අලුතෙන් ප්‍රභේදන හැදෙන්නේ. තේරුණාද? වාක්‍ය ලියා ගන්න. DNA අණුව විකෘති වලට භාජනය වීමට හැකියාවක් ඇත. DNA අණුව විකෘති වලට භාජනය වීමට හැකියාවක් ඇත. DNA අණුව විකෘති වලට භාජනය වීමට හැකියාවක් ඇත. එම වෙනස් වීම නිසා එම වෙනස් වීම නිසා එම වෙනස් වීම නිසා එම වෙනස් වීම නිසා ප්‍රභේදන ඇතිවේ. එම වෙනස් වීම නිසා ප්‍රභේදන ඇතිවේ. එම වෙනස් වීම නිසා ප්‍රභේදන ඇතිවේ. මෙම ප්‍රභේදන ජීවීන්ගේ පරිණාමය සඳහා වැදගත් වේ. මෙම ප්‍රභේදන ජීවීන්ගේ පරිණාමය සඳහා වැදගත් වේ. මෙම ප්‍රභේදන ජීවීන්ගේ පරිණාමය සඳහා වැදගත් වේ. නියුක්ලියික් අම්ල ගැන කතා කරලා ඉවරයි. පාඩම තේරුණාද? පාඩම තේරුණාද? කොහේ හරි ප්‍රශ්න තියෙනවද අහන්න මොනවා හරි තේරුන්නේ නැති දලා මෙතන හරියට තේරුන්නේ නැහැ කියලා. chat එකට දාන්න. තව පොඩි වෙලාවක් තියෙන්නේ. අවුලක් නැහැ. ඩිල්ෂාන් මොකෝ තත්ත්වේ? තේරුණාද මොකද? කවුද මේ ඩිල්ෂාන් වාගේ ඉස්කෝලේ කොහෙද? ගොඩක් දුරට තේරුණා. මේ තේරුන්නේ නැති තැන මොකද්ද කියන්නේ ඔය එතන අය කියන්නේ? ඒකත් මේ ඉවරයක් කරන්න කොතනද තේරුන්නේ නැති මොන පාටයකද? මයික් එක ඔන් කරලා කතා කරත් කමන්නේ. කොතනද? හරි. මේ මොකද්ද තේරුන්නේ නැත්තේ DNA කතන්දරේ? තේරුන්නේ නැත්තේ කොතනද? ආයෙ කියන්නේ. තනුම් මේකක ඒ ටික තේරුණානේ හැදිලා තියෙන මොනවද කියලා තේරුණානේ. පන්තියට ටිකක් පහු වෙලා ආවේ. හරි හරි දෙන්නම අහගන්නකො මේ ආයෙ අපි දැන් නෝට් එකක් ලියන්නේ නැහැ නේ හිමීට කතා කරන්නේ වෙලා තියෙනවා. දැනුම් මේකේ තියෙන නියුක්ලියෝටයිඩ් වලින් හැදෙන්නේ. එතකොට මේක කාබන් හයිඩ්‍රජන් ඒ කතන්දරෙත් තේරුණා. ඊට පස්සේ
මේ නියුක්ලියෝටයිඩ් එක කොටස් තුනක් තියෙනවා කියලා කිව්වනේ. මේ තියෙන්නේ නියුක්ලියෝටයිඩ් එක රූපයක් නම් මේකේ කොටස් තුන අඳුර ගන්න තේරුණා නැති. මේ තියෙන්නේ ෆොස්ෆේට් කාණ්ඩය, මේ තියෙන්නේ පෙන්ටෝසීනි කාණ්ඩය, මේ තියෙන්නේ නයිට්‍රජනීය බස්මෙන්. ස්ලයිඩ් ටිකත් බලාගෙන යන්න මම මේකම කියන්නේ. එතකොට මොකද්ද? නියුක්ලියික් අම්ල ප්‍රධාන ආකාර දෙකයි. DNA කියලා જાතියක් තියෙනවා, RNA කියලා જાතියක් තියෙනවා. දැක්කනේ DNA එකේ රූපේ? DNA එකේ රූපේ දැක්කනේ. ඒකේ එතකොට අර පටි දෙකක් වගේ තියෙන්නේ. එතකොට ඒකේ දැනුම් මේකේ ඩියොක්සි රයිබෝ නියුක්ලියෝටයිඩ් අර නියුක්ලියෝටයිඩ් කියන එකට මුලින් ඩියොක්සි රයිබෝ දැම්ම DNA හින්දා. DNA එතකොට තියෙන්නේ සෛලයක් ගත්තොත් නැස්ටිය. මේ තියෙන්නේ සෛලයක් නම් මම කිව්වේ සෛලය හැම එකක්ම පාලනය කරන්නේ දැන් ඔයාලගේ ඉස්කෝලේ මේ ප්‍රින්සිපල් නම් ප්‍රින්සිපල්ගේ ඔෆිස් එක තමයි මේ තියෙන ඔයාලගේ ඉස්කෝලේ නම් මේ තියෙන ඔෆිස් එක. මේ තියෙන්නේ එතකොට සෛලයක් නම් මේ තියෙන්නේ නැස්ටිය. නැස්ටිය ඇතුළේ තමයි හැමදේම පාලනය කරන්නේ. එතකොට පාලනය කරන්න ප්‍රින්සිපල් නිකන් නෙමෙයි. ඔයාලගේ එක එක මේ ඩේටාබේස් තියෙනවා. එක එක ෆයිල් තියෙනවා. මොනවද? භාණ්ඩාගාරයේ තොරතුරු. ඔයාලගේ එතකොට තව මොනවද වෙන්න ඕනේ? ඊළඟට ඔයාලගේ සිලබස් ටික. දැන් කොච්චරක් කියලාද? වාර විභාගවල ලකුණු. එතකොට ඔය ඔක්කොම එක එක ඒවා තියෙනවානේ නාම ලේඛන. ඔක්කොම තියෙන ඔෆිස් එකනේ. අන්න ඒ වගේ තමයි. නැස්ටියේ ඔය පාලනය කරන්න ඕනේ ඔක්කොම තොරතුරු ඒ ෆයිල් විදිහට ඒ ෆයිල් දැන් ඔෆිස් එකේ ෆයිල් නම් නැස්ටියේ ඒ විදිහට තියෙන්නේ DNA. DNA. DNA වල තමයි ඒ තොරතුරු තියෙන්නේ. අර ප්‍රවේණිකව සම්ප්‍රේෂණය වෙනවා කියන්නේ දැන් ඔයාගේ අම්මගේ තාත්තගේ ලක්ෂණ ඔයාට ආවේ ප්‍රවේණිකව. එතකොට ඔයාගේ ළමයින්ට යන්නේ ඒකත් ප්‍රවේණිකව. මම මේ ෆයිල් දැන් මේ සයිලම යන්නේ නැහැ. ඕනේ කරන මේ ඩේටාබේස් එක විතරයි යන්නේ. මේ ෆයිල් එක විතරයි මේ මොකද්ද? ඔෆිස් එකම යන්නේ නැහැනේ. දැන් ඔයාලගේ ළඟ ඉස්කෝලේට මොනවා හරි මේ ඔයාලගේ තොරතුරු දෙන්න ඕන නම් මේ ඔෆිස් එක පිටින් ගෙනහිල්ලා අරන් තියන්නේ නැහැනේ. නැත්තම් ඔයාලගේ ඉස්කෝලේ පිටින් අරන් තියන්නේ නැහැ. ඕනේ කරන එක්ක රෙජිස්ටර් එක උඩ නම් රෙජිස්ටර් එක අරන් ගිහිල්ලා දෙනවා. ඒක ෆයිල් එක විතරයි අරන් ඉන්නේ. මේ ෆයිල් එක අරන් ගියාම ඔක්කොම තොරතුරු ටික ඒකේ දෙනවා. ඒ වගේම දැන් මේ DNA විදිහට මේ ශුක්‍රාණු වල ඩිම්බල වාට ලක්ෂණ ටික DNA හරහා එනවා. එතකොට ඔයාගෙන් තමයි ඔයාගේ ළමයින්ටත් කවදා හරි ගන්න ප්‍රවේණික තොරතුරු. DNA විදිහට. වෛරස් කියන්නේ ජීවීන් නෙවෙයි. හිතන්න වෛරස් කියලා જાතියක් කියනවා. දැන් කොරෝනා වෛරස් එක තියෙනවානේ. අර රඹුටන් ගෙඩියක් වගේ තිබ්බේ. මතකද කොරෝනා වෛරස් එක? දැන් මේ කොරෝනා වෛරස් එකට ඕනේ යා වගේම තව වෛරස් එකක් හදන්න. ඒ වෛරස් එක හදන්න නම් මෙන්න කෑලි ටික හම්බුණා. මේ මං හදන ලෙඩ ටික උණෙන්න ඕනේ, කැස්සෙන්න ඕනේ, පොඩ්ඩක් වැඩි වුණොත් මැරෙන්න ඕනේ. ඔය කතන්දර ටික ෆයිල් එකක දානවා. මේකේ ෆයිල් මේ වෛරස් එකේ ෆයිල් එක යන්නේ RNA එකක් විදිහට. ඒ ෆයිල් එක බාර දෙන මෙයාට. එයත් දැන් අර කියන විදිහට හැදෙනවා. උණ හැදෙන්න ඕනේ. අන්න ඒ වගේ. ඊට පස්සේ මතකද කොවිඩ් වෛරසෙත් ප්‍රභේදන ආවා. කොවිඩ් වෛරසෙත් ප්‍රභේදන කියලා එකක් ආවා. ඒ කියන්නේ මේ මෙහෙම මෙයා අතේ ඉඳන් ඔයාලට ෆයිල් එක දෙද්දි පොඩ්ඩක් වෙනස් වෙනවා. දැන් හිතන්න ඔන්න දැන් ඔයාලට කියනවා ඔයාලගේ ඉස්කෝලේ රෙජිස්ටර් එක. ඔයාලගේ පන්තියේ රෙජිස්ටර් එක ඔයාගේ ළඟම තියෙන ඉස්කෝලේට ගෙනිහින් දෙන්න කියලා. ඔයා මොකද්ද කරන්නේ? ඔය රෙජිස්ටර් එක අරන් යන ගමන් දැන් තව ඉස්කෝලේකට යන්න තියෙන බස් එකේ යනවා. යන ගමන් මොකක් හරි වෙන සිහියක් ඇවිල්ලා හිතන්නකෝ ඔයා මොකක් හරි වඩේ එකක් කනවා. වඩේ කාලා අත බෙදා ගන්න විදියන්නේ. අන්තිම පිටුවේ ඉරනවා. එතකොට ඔයා අතනින් අරන් යන කොපි එක නෙමෙයිනේ අහාට යන්නේ. අනිත් ඉස්කෝලේට යන්නේ ඔයා මුලදී ඉස්කෝලෙන් බාරගත්තු එක නෙමෙයිනේ. එතකොට ඒකේ තියෙන දත්ත අඩු වෙලා තියෙනවා. ඒ කියන්නේ ඒකේ හිතන්නකෝ ඔයා අරන් ඉන්න DNA ගන්න ඒ DNA එකේ තොරතුරු අඩු වෙලා තියෙනවා. හැබැයි ඔයාලට අනිත් ඉස්කෝලේ ගාවට යද්දි මතක් වෙනවා මම මේ කරපු වැඩේ වැරදි. මම මේක හරි ගස්සන්න ඕනේ කියලා ආයෙ අර එක්ක අතේ දාපු පොලේ පොඩි වෙච්ච එක අරගෙන අලවනවා. හැබැයි අලවන්නේ කලබලෙට දැන් පිටුව මෙහෙම තියෙන්න ඕන එක මෙන්න මෙහෙම ආයෙරුවා. හදිස්සියට අලවද්දි මේ හරියෙන් ඇලවුණා. මෙන්න මෙහෙම ඇලවුවා. එතකොට මොකක්ද වෙලා තියෙන්නේ? මේකේ තියෙන තොරතුරු වෙනස් වෙලානේ. හිතන්නකෝ දැන් නමක් තියෙනවා. සඳුනි කියලා නමක් තියෙනවා. සඳුනි එයාගේ ඇත්ත නම පෙරේරා. ඔයා ඊරන්ට හරි තිබ්බේ මෙන්න මෙහෙම.
සඳුනි පෙරේරා කියලා නම තියෙනවා. හැබැයි ඔයා මේක මොකක් හරි කරලා අලවද්දි අර රූල් මොකක් හරි මාරු වෙලා මෙතෙන්ට එනවා වෙන නම. සඳුනි ප්‍රනාන්දුව. දැක්කද? වෙනස් වෙලා තියෙනවා. ඒ වගේ තමයි DNA වල RNA වල මේ වගේ වෙනස් විකෘති වලට ලක් වෙලා. දැක්කනේ? ඉඳලා ඔයාලට විකෘතියක් කරා. විකෘති වලට ලක් වෙලා අලුතෙන් ප්‍රභේදන ඇති වෙන්න පුළුවන්. තේරුණාද? ඊළඟට ප්‍රෝටීන් සංශ්ලේෂණය කරනවා කියන්නේ මොකක්ද? ඕනෑම දෙයක් සංශ්ලේෂණය කරනවා කියන්නේ හදනවා කියන්නේ. මේ සිංහල වචන වල තේරුම් ලාවට මතක තියාගන්න. සංශ්ලේෂණය කරනවා. වැඩි හිතන්න බෑ තේරුම ප්‍රෝටීන් හදනවා. දැන් ඔයාගේ ඇඟ ඇතුලේ ප්‍රෝටීන් නැහැ. ප්‍රෝටීන් හදන්න ඕනේ. ප්‍රෝටීන් හදන්න නම් මොනවද වෙන්නේ? ප්‍රෝටීන සංශ්ලේෂණය කරන්න මොනවද? ඉස්සරහට අපිට ඉගෙන ගන්න තියෙනවා මේ රයිබෝසෝම කියලා රයිබෝසෝම මේවෙන් තමයි ප්‍රෝටීන් සංශ්ලේෂණය කරන්නේ. මේ රයිබෝසෝම හැදිලා තියෙන්නේ RNA වලින්. ප්‍රෝටීන සංශ්ලේෂණය කරන්න සෛලයක් ඇතුලේ රයිබෝසෝම ඕනේ. රයිබෝසෝම හැදිලා තියෙන්නේ RNA වලින්. ඒ කියන්නේ අපිට ප්‍රෝටීන සංශ්ලේෂණය කරන්න මොනවද ඕනේ? RNA. ඒක කතන්දරේ තේරුණාද? ඔන්න ඔච්චරයි නියුක්ලියික් අම්ල පාඩමේ තියෙන්නේ. දැන් බලන්න තේරුන්නේ නැති තැන් ගොඩක් ආයෙ තේරුණාද කියලා. තේරුන්නේ නැති තැන් මොනවා හරි තිබ්බනම් පොඩ්ඩක් හරි ආයෙ පැහැදිලි වුණාද කියලා. මොකද සත්‍ය දෙන්නට. හරි. මේ දැන් අද 6:25 නේ. මේ මාසෙ ඉවරයි. එතකොට අපිට මේ මාසෙ අතරත අපි දැන් නියුක්ලියික් අම්ල වෙනකන් ඉවර කරලා තියෙන්නේ. ලබන මාසේ. දැන් අපේ මේ පන්තියේ තියෙන දවස කවද්ද පර්මනන්ට් දවස? බදාදානේ. බදාදා තමයි අපේ දවස. මතක තියාගන්න බදාදා 7-9 තමයි අපේ පන්ති තියෙන්නේ. බදාදා 7-9. බදාදා 7-9 මේ දැන් එතකොට ලබන සතිය අලුත් මාසයක්නේ. මේ දන්න කවුරු හරි ඉන්නවා නම් කියන්න මේ අලුතෙන් පටන් ගන්නවා කියලා. එතකොට අපි මෙතන ඉඳන් ඉස්සරහට කතා කරගෙන යමු. වෙන විශේෂ මොකක් පණිවිඩයක් දෙන්න නැහැ. ඔයාලට ගෲප් එකට දානවනේ ප්‍රශ්න. මේ පාඩම් වලින් ප්‍රශ්න දානවනේ. ඒව කරලා මේ ඉන්බොක්ස් එවන්න මට. ඒ කියන්නේ උත්තර ටික බලලා දෙන්නම්. ඒ කියන්නේ ඔයාලට දැම්ම ලකුණු හදා ගන්න ඕන නම් තේරෙන්නේ නැති ඒවා ආයෙ තේරුම් ගන්න ඕන නම් මේ කියන වැඩ ටික කරන්න. ප්‍රශ්න දාන්නේ නිකන් නෙමෙයි මට කරන්න නෙමෙයි මේ ඔයාලා ඒ ටික කරන්න ඕනේ. කරලා ඉන්බොක්ස් එවන්න මට වැරදි තිබ්බොත් හරි ගස්සලා එවන්න. තේරුම් නැති මොනවා හරි තිබ්බොත් ඒකත් මට මැසේජ් එකක් දාලා අහන්න. ඒ කියන්නේ මට වෙලාව තියෙනවා මම ඒවට උත්තර ටික දෙන්නම්. වෙන විශේෂ පණිවිඩයක් නැහැ. එහෙනම් මේ අදට පන්තිය නවත්තමු. අලුතෙන් කවුරු හරි ඉන්නවා නම් කැමති නම් ඉන්න කියන්න. මම අද කරපු ටිකේ නෝට් එක අද කරපු ටිකේ නෝට් එක මේ PDF කරලා ගෲප් එකට දාන්න. අඩුපාඩු මොනවා හරි තියෙනවා නම් ලියාගන්න. හරි නේ එහෙනම්. නම් කට් කරන්න. හරි good night හැමෝටම. බලන්න ලිපිඩ තියෙන ආහාර මොනවද කියලා මේක දීලා තියෙන්නේ. බටර් තියෙනවා, රටකජු තියෙනවා, පොල් තෙල් තියෙනවා. මේ ක්‍රීම් එකක් වගේ තියෙන්නේ ඒ පොල් තෙල් වල තමයි මේ වෙනස තියෙන්නේ. ඒක අර සීතලට මිදිලා තියෙන්නේ. කොකනට් බටර් කියලා සමහර රටවල් පාවිච්චි කරනවා. ඒ කියන්නේ ඒ රටවල් සීතලින්ද මේ තෙල් කියන එක මිදෙනවා. මිදුණාට පස්සේ අර අපි බටර් ගන්නවා වගේ මේ පාන් වල ගාලා එහෙම කරනවා. බලමු අපිට ගැන මොනවද කතා කරන්න තියෙන්නේ කියලා. ලිපිඩ ගැන කතා කරද්දි මේකදී අපිට කතා කරන්න තියෙනවා තෙල් මේ